අයිබෝන් දුවේ පුතු ඔයාලා සියලු දෙනාටම ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ 10 ශ්‍රේණියට අදාළව පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඒ කියන්නේ මම මේ වීඩියෝ එකෙන් පළවෙනි පාඩමත් එක්ක ගැනම කතා කරගෙන යනවා. ඉතින් මේක තමයි 10 ශ්‍රේණියට මම කරන මුල්ම වීඩියෝ එක. ඉතින් මම මේ වීඩියෝ එකේදී මුලින්ම 10 ශ්‍රේණියේ තියෙන පාඩම් ටික මොනවද කියලා පාඩම් තියෙන ප්‍රමාණය කියලා විභාගයට ඒ කියන්නේ ඕ ලෙවල් විභාගයට එන ප්‍රශ්න ගැන පොඩි අදහසක් දීලා 10 වසර පොතෙන් කොච්චරක් එනවද 11 වසර පොතෙන් කොච්චරක් එනවද වගේ දේවල් ටිකක් අදහසක් ඔයාලට මේ ICT විෂය සම්බන්ධව ඕ ලෙවල් විභාගයට එන දේවල් ගැන මම පොඩි අදහසක් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් කොහොමද වැඩ ටික කරගන්න ඕන කියලා. ඒ වගේම තමයි මේ මම වීඩියෝ එක පටන් ගද්දිම කියන්නම් ඔයාලට දැන් ICT විෂයේදී මම උගන්වගෙන යද්දී ඔයාලට මොනවාම හරි තියරි කොටසක් ගැටලුවක් ආවොත් ඒ කියන්නේ ඔයාලට පෙළ පොතේ හරි මම මේ උගන්වන මොකක්ම ගැටලුවක් ආවොත් මට කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙමත් නැත්නම් WhatsApp මැසේජ් එකක් විදිහට දාන්න. එතකොට මට පුළුවන් ඔයාලට ඒ නොතේරුණ තැනක් හරි මොනවා හරි තිබුණොත් ඒක බලලා ඒක කියලා දෙන්න. එතකොට ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක පාඩම් ටික ඉවර කළා පාස් පේපර්ස් කතා කරලා විභාගයට හොඳ ලකුණකට යන්න. සමහරට මේ වීඩියෝ එක බලන වෙදී නංගිල මල්ලට ICT විෂය ටිකක් අමාරු වෙති, ලකුණු ටිකක් මදි ඇති, හරියට විෂය කෙරිලා නැතුව ඇති. එහෙමම ප්‍රශ්න තියෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මුල ඉඳලා ඔයාලට කියලා දෙන්නම්. දැන් එතකොට සාමාන්‍යයෙන් දැන් විභාගයට අපි දැන් සාමාන්‍ය දැනට දෙන්නේ වාර විභාග තුනනේ. එතකොට වාර විභාග තුනට අපි 10 ශ්‍රේණියේදී වාර විභාග තුනට ඉහළම ලකුණු ප්‍රමාණයක් ගන්නතොත් සාමාන්‍යයෙන් 90කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම ඒ 90ක වගේ ලකුණු ප්‍රමාණයක් ලකුණු 90ක් වගේ ගන්න ඒ විදිහට ගන්න ඕන කොහොමද කියලා පාඩම් කරන්න ඕන විදිහ, ෂෝට් නෝට් හදා ගන්න ඕන විදිහ හැමදේම කියන්නම්. මම මේ වීඩියෝ එක බලන වෙලාවේ මම පුළුවන් තරම් try කරනවා ඔයාලට කටපාඩම් කරවන්න. ආයි බලන්න නැතිව ඉන්න. මොකද ඔයාලා ආයි පහු ICT බලන්න යන සම්භාවිතාව ගොඩක් අඩුයි. මොකද ඔයාලා ගොඩක් කලාට කාලය යොදවන්නේ වෙනත් විෂයන් වලට. ඉතින් IT වලට පොඩ්ඩක් කාලය අඩුවෙන් යොදවන හින්දා මම ඒක නිසා මම try කරනවා පන්ති ඇතුළේම කටපාඩම් කරවන්න නම් දුවල පුතාලා හැමෝටම. ඉතින් ඒකත් එක්ක මම පන්ති ඇතුළේදී හැමෝටම කටපාඩම් කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් අපි ආයි විශේෂයෙන් නෝට් එකක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ මම ඒ හැමදේම කියන පන්තියේදී. එතකොට සාමාන්‍ය මේකෙන් දැන් 10 වසර 11 වසර දෙකම ගත්තම නංගිලා මල්ලා දුවල පුතාලා අපිට තියෙනවා තියරි කොටස් සහ ප්‍රැක්ටිකල් කොටස් විදිහට කොටස් දෙකක්. ඒක බෙදලා නැහැ. හැබැයි අපිට ප්‍රැක්ටිකල් කොටස් ටිකත් හරියට කෙරුණොත් ඒ ටිකත් අපිට හරියට පුළුවන් වුණොත් අපිට පුළුවන් විභාගයේ ලකුණු 90ක් වගේ ගන්න. මම කියන්නේ අපි නිතරම ටාගට් කරන්න ඕන ලකුණු 90කට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න. එතකොට පුළුවන් ඕ ලෙවල් විභාගයේදී ඒ සාමාර්ථයකට අනිවාර්යයෙන්ම යන්න. එතකොට ඕ ලෙවල් විභාගයේ ලියන දවස වෙද්දී ඒ දවස් වෙද්දී ඔයාලට ලොකු බරක් ඔළුවට නැහැ ICT විෂය ගැන. එතකොට ඔයාලට අනිත් විෂයන් බලන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ඔයාලට දැන් මම මුල ඉඳලම කරන්න ඕන විදිය කොහොමද හැමදේම කියලා දෙන්නම්. මම මුල්ම දවස්වලදී පේපර්ස් කරන්න යන්නේ නැහැ. අපි මුලින්ම තියරි කොටස් ටිකක් බලලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් අච්චු පොතේ තියෙන කරුණු ටික බලලා අපි මේ දේවල් ටික ඔළුවට දාගෙන ඒව කටපාඩම් කරන්න ඕන කොටස් කටපාඩම් කළා, ප්‍රැක්ටිකල් කරන්න ඕන කොටස් ටික ප්‍රැක්ටිකල් කරලා මතක තියාගෙන පේපර්ස් වලට යන්න. මොකද මම මුලින්ම පේපර් එකක් කරන්න ගත්තොත් ඔයාලා සමහර විට තීරි කොටස් දන්නේ නැහැ. ඒ කියන්නේ අච්චු පොතේ තියෙන කරුණු දන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට එහෙම සමහර කොටස් මග ඇරලා තියෙන්න පුළුවන්. පාසලේදී මග ඇරෙන්න පුළුවන්. පාසල් යන්න බැරි වුණොත් හරි එහෙම පන්ති ඔයාලා මොන හරි උපකාර පන්ති යනවා නම් එහෙම මග ඇරුණොත් ඒ කොටස මග ඇරෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මුලින් ඉඳලම ඔයාලට කියලා දෙනවා. හරිද? එතකොට ඔයාලට කිසිම සාමාන්‍යයෙන් IT වලට දැන් හිතන්න මුකුත් කරගෙන නැති ළමෙක් මේ වීඩියෝ බලනවා කියලා ගැටලුවක් නැහැ. ඔයා මොකද්ද කරන්න ඕනේ? එහෙම ළමෙක් නම් මේ වීඩියෝ බලන්න ඕන. බලන්නේ ඔයා එහෙම ළමෙක් නම් ඔයා මුලින්ම මේ වීඩියෝ ටික ඉක්මනට බලාගෙන යන්න ඕන. හරිද? ඊළඟට මොකද දැන් සමහර විට ඔයා මේ වීඩියෝස් ටික ඉක්මනට බලාගෙන ගිහිල්ලා කොටස් ටික අච්චු පොතේ තියෙන පෙළ පොතේ තියෙන අවශ්‍ය කොටස් ටික කවර් කරගත්තට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් පේපර් එකක් කරද්දී ප්‍රශ්නේ කියවුවම තේරෙන්න පුළුවන් මම මේක ඉගෙනගෙන තියෙනව නේද කියලා. හරි. සමහර විට දැන් මම කියපු தත්වෙම නම් දුවෙක් කරේ පුතෙක් කරේ ඉන්න පුළුවන්. ප්‍රශ්නේ කියවුවම පෙළ පොතේ තියෙන තැන මතක් වෙන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න බෑ.
හරි. ඒ කියන්නේ ඔයාලා ඒ පාඩමට ඇහුම්කම් දීලා තියෙනවා ඒත් පාඩමේ තියෙන කොටස් ටික ඔලුවට ගිහිල්ලා නැහැ. ඉතින් ඒක නිසා අපි හරියට කරන දේවල් ටික කරන්න ඕන. අපි කරන වෙලාවේ දැන් මේ වීඩියෝ බලන වෙලාවේ දුවලා පුතාලා හැමෝම මේ වීඩියෝ එකට අවධානය යොමු කරලා මේ වීඩියෝ ටික බලන්න. එතකොට මම කියන දේවල් ටික කරන්න. මම ප්‍රැක්ටිකල් මේ වීඩියෝස් වලින්ම ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නනවා. ඒක නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. එතනින් පස්සේ අපි ප්‍රැක්ටිකල් එහෙම ටිකක් කරලා අතරමැද පේපර් එකක් එහෙම කරමු අපි කරපු දේවල් වලින්. එහෙම තමයි දැනට මගේ ඉගෙනීමේ ප්ලෑන් එක තියෙන්නේ. එතකොට දුවලා පුතාලාට පුළුවන් මේ විදිහට තමන්ගේ වැඩ ටික හරියටම කරගන්න. මම මේකෙම මගේ පැත්තෙන් මම දුවලා පුතාලාට දෙන දේවල් ටික. තව මොන හරි විශේෂ දෙයක් තිබුණොත් මම ඉදිරියේදී කියන්නම්. එතකොට දැන් සාමාන්‍යයෙන් මම මුලින්ම දැන් විෂය ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්. විෂය ගත්තම දැන් අපි කෙලින්ම දැන් අපි ටාගට් කරන්නේ කොහොමත් ඕල් ලෙවල් විභාගයනේ. කියන්නේ සාමාන්‍ය පෙළ විභාගය. එතකොට සාමාන්‍ය පෙළ විභාගය අපි ටාගට් කරද්දී අපි ඒකට වැඩ කරන්න ඕනේ. ඒකට වැඩ කරද්දී අපි ඒකේ ඒ සාමාර්ථයක් ගන්න වැඩ කරන්න ඕනේ. හැබැයි ඒකට ඒ සාමාර්ථයක් ගන්න නම් තව දේවල් ටිකක් තියෙනවා කරන්න. අපි වාර විභාගවලදී හොඳට ලකුණු ගත්තොත් අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන්. හරි මට වාර විභාගවලදී මේ විදිහ ලකුණු තියෙනවා. ඉතින් ඒක නිසා අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මේ මට සාමාන්‍ය පෙළ විභාගයේදී මේ වගේ ලොකු ලකුණු ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මුලින්ම අපි 10 වසරේ වාර විභාග 3ට හොඳ ලකුණකට යමු. ඊළඟට මම 11 වසරත් දුවලා පුතාලාට කියලා දෙනවා. එතකොට ඒ වීඩියෝස් බලලා 11 වසරත් හරියට කළා මම ICT විෂයට ඒකක් ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ මුලම දුවලා පුතාලාට පොරොන්දුවක් වෙන්නම්. මම කියන විදිහට වීඩියෝස් ටික බලලා හරියට වැඩ ටික කළා ඒ විදිහට කරොත් සාමාන්‍ය පෙළ විභාගයේදී ICT විෂයට ඔය එකක් ගන්න පුළුවන්. කිසිම බයක් නැහැ. බයක් නැතුව අනිවාර්යයෙන් එකක් ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු 10 ශ්‍රේණියට අදාළව පාඩම් කීයක් තියෙනවද? ඒ පාඩම් මොනවද කියලා. මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. දුවලා පුතාලා එතනින් බලන්න. ඉතින් දුවලා පුතාලාට බලා ගන්න පුළුවන් අපිට 10 ශ්‍රේණියට අදාළව පළවෙනි පාඩම විදිහට අපිට තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා පාඩමක් අපිට බලා ගන්න පුළුවන්. හරිද? එතකොට අපිට දෙවෙනි පාඩම විදිහට පරිගණකය හඳුනා ගනිමු කියන පාඩම බලා ගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම. තුන්වෙනි පාඩම තමයි පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිත කරන ක්‍රම. ඊළඟට දුවේ පුතේ හතරවෙනි පාඩම තමයි තාර්කික දවාර සමග බූලීය බීජ තර්ක. එතකොට තාර්කික දවාර සමග බූලීය බීජ තර්ක. එතකොට ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් 10 වසර දුවලා පුතාලා කියන දෙයක් තමයි මට පොඩ්ඩක් ගණන් කොටස් ටික අමාරුයි. ගණන් කොටස් ටික කරන්න බෑ. ඒ දේවල් ටික කොහොමද කරගන්නේ කියගේ දේවල්. කිසිම දෙයකට බය වෙන්න එපා. මම මේ හැම දෙයක්ම සරලව කියලා දෙන්නම්. අච්චු පොතේ තියෙනවට වඩා සරල විදිහට මම ඒ දේවල් කියලා දෙන්නම්. එතකොට දුවේ පුතේ පස්වෙනි පාඩම තමයි මෙහෙයුම් පද්ධතිය. ඊළඟට 6 වෙනි පාඩම තමයි වදන් සැකසීම. 7 වෙනි පාඩම තමයි විද්‍යුත් පැතුරුම්පත්. 8 වෙනි පාඩම තමයි ඉලෙක්ට්‍රොනික සමර්පණ. 9 වෙනි පාඩම තමයි දත්ත සමුදාය. ඕන්න ඔය විදිහට දුවේ පුතේ අපිට තියෙනවා පාඩම් 9ක්. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ පාඩම් 9 හරියට කරගන්න. අපි මේ පාඩම් 9 හරියට කරගත්තොත් තමයි අපිට හොඳ ලකුණකට යන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මෙතනදී අපිට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන පාඩම් තියෙනවා. ඒ කියන්නේ ඕල් ලෙවල් විභාගයට අනිවාර්යයෙන් ප්‍රශ්න අහන පාඩම් තියෙනවා. අපි ඒවට වැඩි බරක් දාලා ඒ දේවල් ඒ විදිහට මම කරන්න. දුවලා පුතාලාට බය වෙන්න දෙයක් නැහැ. මම ඒ දේවල් වලට ගැළපෙන විදිහට වැඩි බරක් දාන්න ඕන තැන් වලදී වැඩි බරක් දාලා අමාරු කොටස් ගොඩාක් සරල විදිහට තේරුම් යන විදිහට දුවලා පුතාලා හැම දිනාටම මම මේ දේවල් ටික කියලා දෙන්න. ඉතින් මේ විදිහට පාඩම් 9ක් තමයි දුවේ පුතේ තියෙන්නේ. එතකොට අච්චුපත ටිකක් ලොකුයි පිටු ලොකු ප්‍රමාණයක් තියෙනවා. කිසිම දෙයකට බය වෙන්න එපා. මේ තියෙන සමහර මේ මෙහෙයුම් පද්ධති මේවා කලින් ඉගෙනගෙන තියෙන්න පුළුවන් දුවලා පුතාලා. ඊළඟට කලින් ශ්‍රේණිවල අහුවෙලා තියෙන්න පුළුවන් මේ පාඩම් කොටස්. ඔව්. ඒ වගේ දේවල් තව ටිකක් වැඩි කරලා තමයි මේකේ තියෙන්නේ. එතකොට දුවේ පුතේ මම දැන් ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන එක අයින් කරන්නම්. එතකොට දුවේ පුතේ දැන් සාමාන්‍යයෙන් අපිට
මේ තියෙන පාඩම් ටික කලින් හම්බෙලා තියෙනවා. හැම එකම නෙමෙයි ගොඩක් දේවල් හම්බෙලා තියෙනවා. ඉතින් එතකොට ඒ දේවල් ඒ හම්බුණ පාඩම් ටික පොඩ්ඩක් තව කරුණු ටිකක් දාලා වැඩි කළා තමයි අපිට 10 වසරේ තියෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. මම පිළිවෙලෙන් පිළිවෙල සියලුම දේවල් ටික පැහැදිලි කරලා දෙන්නම්. දුවල පුතාලට තියෙන හරියට වීඩියෝස් ටික බලලා ඉගෙන ගන්න. එතකොට මම විභාගයට අවශ්‍ය පාඩම් වලදී ඒ දේවල් වැඩිපුර කියලා දීලා ඒ හැම දෙයක්ම කරනවා. ඉතින් දුවල පුතාලා හරියට වීඩියෝස් ටික බලන්න එහෙම තමයි තියෙන්නේ. අපි එහෙනම් වැඩි කතා නැතුව පළවෙනි පාඩමට යමු. මොකද දැන් මම සාමාන්‍ය හැඳින්වීමක් කරා. එතකොට දුවල පුතාලා ඒ හැඳින්වීමත් අහලා මොන හරි ගැටලු තියෙනවා මගෙන් අහන්න. එතකොට 10 ශ්‍රේණියේ දැන් සමහරලාට දුවල පුතාලා මේ වීඩියෝ බලන්න පුළුවන්. 10 ශ්‍රේණිය ආපු ගමන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් 11 ශ්‍රේණියේ ළමයෙක් බලන්න පුළුවන්. එතකොට සමහර විට 10 ශ්‍රේණිය ටිකක් ඉගෙනගෙන පොඩ්ඩක් තේරුම් නැති නිසා බලන්න වෙන්න පුළුවන්. කොහොම හරි කිසිම ගැටලුවක් නැහැ. ඕනම ළමයට පැහැදිලි වෙන විදිහට මම මේ සියලුම දේවල් ආවරණය කරලා දෙනවා දුවල පුතාලා හැම කෙනාටම. ඉතින් මම කියන විදිහට වීඩියෝස් ටික බලලා අපි හොඳ ගමනක් යමු. හොඳට වැඩ ටික කරමු. අපිට පුළුවන් ඒ සාමාර්ථයකට යන්න අපි වාර විභාග වලට ලකුණු 90ක් වගේ ලකුණු ප්‍රමාණයක් අරගෙන සාමාන්‍ය පෙළ විභාගයටත් හොඳ ලකුණකට යමු. ඉතින් ඒ ගමනේදී මං වාත් එක්ක ඉන්නවා. මං කියන විදිහට වැඩ ටික කරලා අපේ ලකුණකට යමු. හරි. අපි එන පළවෙනි පාඩමට යමු. මොකක්ද පළවෙනි පාඩමේ තියෙන්නේ? මොනවද මේක වෙන්නේ? කිසිම දෙයක් ගැන හිතන්න අවශ්‍ය නැහැ. කලින් කළා තිබුණාද? ඒක තේරුන්නේ නැහැ. කිසිම දෙයක් ගැන හිතන්න අවශ්‍ය නැහැ. මම මුල ඉඳලම සියලුම දේවල් ටික කියලා දෙනවා. අපි එන පළවෙනි පාඩමට යමු. හරිද ඒ පුතේ? අපිට සාමාන්‍යයෙන් දැන් පළවෙනි පාඩම ඉගෙන ගත්තාම අපිට ලොකු දේවල් ප්‍රමාණයක් කවර් වෙනවා. හරිද? එතකොට දැන් පළවෙනි පාඩමේ නම් චුට්ටක් අපිට පාඩම් කරන්න දේවල් ටිකක් තියෙනවා. මම ඒක පාඩම් කරන්න තිබුණාට මම මේක හරියට පැහැදිලි කරලා දෙලා ඒ දේවල් ටික කියලා දෙන්නම්. හරිද? අපේ දැන් පළවෙනි පාඩම තමයි දුවේ පුතේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන එක. හරිද? එතකොට මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන කොටස ගත්තම අපිට මෙතනදී සාමාන්‍යයෙන් ටිකක් සැලකිය යුතු දේවල් ටිකක් වටින දේවල් ටිකක් අපිට කවර් කරන්න සිද්ධ වෙනවා. එතකොට දුවේ පුතේ අපිට දැන් සාමාන්‍යයෙන් මේ පාඩම ගත්තම අපිට මේ පාඩම අපි හරියට ඉවර කරාට පස්සේ මම මේ වීඩියෝ මුලදීම කියන මුලදී පාඩම පටන් ගන්නදීම කියනවා අපිට මේ සාමාන්‍යයෙන් කවුරු හරි අපිට දත්ත ටිකකුයි තොරතුරු ටිකකුයි දුන්නොත් අපිට පුළුවන් ඒ ටික වෙන් කරලා අඳුරගන්න. හරිද? දැන් දුවල පුතාලට කවුරු හරි කිව්වොත් විස්තර ටිකක් දුන්නොත් මේ දත්තයක්ද මට දුන්නේ තොරතුරක්ද මට දුන්නේ කියලා හොයාගන්න බෑ නේද? හරි. ඒක හොයාගන්න බෑ. අපි පාඩමේ දැන් මේ පළවෙනි කොටස් ටික ඉවරුනාට පස්සේ මේ වීඩියෝ එක බලලා ඉවරුනාට පස්සේ දුවල පුතාලට හොයාගන්න පුළුවන් මේ දත්තයක්ද නැත්නම් තොරතුරක්ද කියලා. හරි. එතකොට අපිට අන්න ඒක කවර් කරගන්න පුළුවන් පළවෙනි පාඩම ඉවරුනාට පස්සේ. හරි. එතකොට අපිට පළවෙනි පාඩම ඉවරුනාට පස්සේ තව දෙයක් අපිට කවර් කරන්න පුළුවන්. අපිට පුළුවන් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න. දැන් දන්නේ නැහැ නේද පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. සමහර ළමයි දැනගන්න පුළුවන්. ඒ හැමෝම දන්නේ නැහනේ. එතකොට දුවේ පුතේ අපිට පුළුවන් මේ පාඩමේ පස්සේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඒක හරි සරල දෙයක්. මම සරල විදියට ඒක දෙන්නම්. ඊළඟට අපිට දැන් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තාම අපිට පුළුවන් නේද අපිට එදිනෙදා හම්බෙන ජීවිතේ හම්බෙන දේවල් මේක පද්ධතියක්. මේක පද්ධතියක් නෙමෙයි. අරක පද්ධතියක්. එහෙම කියලා අපිට දේවල් කියන්න පුළුවන් නේද? දැන් සාමාන්‍යයෙන් උදාහරණයක් ගන්නකෝ මම දුවල පුතාලට පෙන්නනවා මෙතන BMW කාර් එකක් පෙන්නනවා. ඊළඟට බෙන්ස් කාර් එකකුත් පෙන්නනවා. එතකොට දුවල පුතාලට පාරේ යද්දි බලා ගන්න පුළුවන් නේද? දැන් ගියේ BMW එකක්. දැන් ගියේ බෙන්ස් එකක්. දැන් ගියේ නම් BMW එකක්වත් බෙන්ස් එකක්වත් නෙමෙයි කියලා අඳුර ගන්න පුළුවන් නේද? ඒ වගේ වැඩක් තමයි අපිට පුළුවන් පද්ධතිය කියන්නේ මොකක්ද කියලා දැනගත්තම එතනින් පස්සේ පද්ධති මේ අපිට දිනදා ජීවිතේදී හම්බෙන පද්ධති අඳුර ගන්න. ඊළඟට අපිට සාමාන්‍යයෙන් දැන් තොරතුරු හම්බෙනවනේ. දැන් දුවල පුතාලට මම මුලින්ම කිව්වා දත්ත හා තොරතුරු අපිට වෙන් කරලා හඳුර ගන්න පුළුවන් කියලා. එතකොට මේ තොරතුරු ගත්තම මේ තොරතුරු වල ලක්ෂණ තියෙන්න පුළුවන් නේද? දැන් සාමාන්‍යයෙන් අපි BMW කාර් එකක් ගන්නකො. ওই BMW කාර් එකටත් ලක්ෂණ තියෙන්න පුළුවන් මේ කාර් එකට. වේගයෙන් යනවා වෙන්න පුළුවන්. ඊළඟට පෙනුම ලස්සන වෙන්න පුළුවන්. එමෙම මොන හරි ලක්ෂණ තියෙන්න පුළුවන් ඒ කාර් එකට. ඒ වගේම තොරතුරකටත් ඒ වගේ අනිවාර්යෙන් තියෙනවා
ලක්ෂණ. හරිද? එතකොට මේ පොතේ ඊළඟට අපිට පුළුවන් තොරතුරු හා සංවේදන තාක්ෂණ කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. දැන් පළවෙනි පාඩම උනාට තොරතුරු හා සංවේදන තාක්ෂණය ඒකට ආපු ගොම්ම අපි ඉගෙන ගන්න නෑ. අපි චුට්ටක් මේ වටපිටාවේ තියෙන දේවල් ගැන ඉගෙනගෙන තමයි පාඩමට යන්න ඕන. හරිද? මම මේ විදිහට දුවල පුතාලා හැමෝම පාඩමට එක්කයි යන්නම් ඔයාලා තේරෙන්නෙම නැති විදිහට. ඊළඟට අපිට පුළුවන් මේ තොරතුරු හා සංවේදන තාක්ෂණයේ යෙදවුම් බලා ගන්න මොනවටද මේ IT පාවිච්චි කරලා තියෙන්නේ? ඇයි මේ IT පාවිච්චි කරලා මේ දේවල් කරලා තියෙන්නේ? මොකටද? ඇයි හේතුවක් තියෙන්න ඕන IT පාවිච්චි කරන්න? සමහරට වැඩ ටික ලේසි කරගන්න පුළුවන් වෙන්න. උදාහරණයකට මෙහෙම ගන්නකෝ. දැන් දුවල පුතාලා ෆුඩ් සිටි වලට ගිහින් බඩු අරන් තියනවා නේද? ඔතකොට ඔය ෆුඩ් සිටියට ගිහින් බඩු ගද්දී දැන් ඔන්න දුවල පුතාලා 20ක් ඉන්නවා. 20ම යනවා ෆුඩ් සිටියට. නගරේ තියෙන ෆුඩ් සිටියට යනවා. ගිහිල්ලා 20 දෙනාම එකපාර එක්කෙනෙක් අයිස්ක්‍රීම් 3ක් ගන්නවා. අනිත් එක්කෙනා ඔන්න මොනවා හරි ටොෆි ටිකක් ගන්නවා. අනිත් පුතා ගිහිල්ලා තව මොනවා හරි ගන්නවා. චොකලට් ටිකක් ගන්නවා. අර හැමෝම ඔන්න පොලිමට ඇවිල්ලා. දැන් කැෂියර් එකේ කියන්නේ බඩු සල්ලි කියන්නේ අපිට බඩු මිල දී ගන්න සල්ලි දීලා ගන්න තැනට ඇවිල්ලා කැෂියර් එකට ඇවිල්ලා. ඔතකොට දැන් 20 දෙනාම ඉන්නවා. දැන් මුදලාලි අතින් ලියලා නම් ගාණ හදන්නේ. අතින් ලියලා නම් හරි චොකලට් එකක් 60යි චොකලට් 5ක් කරන් තියෙනවා. ඊළඟට තව චොකලට් වර්ගයක් කරන් තියෙන 70යි. ඒකෙන් තව. ඕක දැන් වැඩි කළා එකතු කරලා නේද හදන්න ඕන. එතකොට පොඩි වෙලාවක් යනවා නේද? හැබැයි අපිට ඔත පරිගණකය පාවිච්චි කළා අර ඕකේ තියෙනවනේ චොකලට් වල තියෙනවා ඕනම සාමාන්‍ය ෆුඩ් සිටි එකේ තියෙන බාණ්ඩ එක නංගිලා මල්ලා බාකෝඩ් එකක් තියෙනවා. එතකොට මේ බාකෝඩ් එක හරහා තමයි ඒ බාණ්ඩය අනන්‍යව අඳුරගන්න. ඒ කියන්නේ මේක චොකලට් එකක්. මේකේ මිල මෙච්චරයි. මේකේ මෙන්න මේ වගේ බර ප්‍රමාණයක් තියෙනවා. මේ චොකලට් එක හදන්න මෙන්න මේ කම්පැනි එකල ඔන්න බාකෝඩ් එක තුල තියෙනවා. ඒවල පුතලා බාකෝඩ් දැකලා තියෙ නේද? දැකලා තිති කියලා හිතනවා. බාකෝඩ් එක කියන්නේ අපි සාමාන්‍යයෙන් ඕනම දෙයක් කඩෙන් ගත්තම ඒ බාකෝඩ් එක තියෙනවා. හරිද? මට මෙතන බාකෝඩ් එකක් පෙන්වන්න එකක් නැහැ දැනට. මම හිතනවා බාකෝඩ් එක දැකලා ඇති කියලා. ඉතින් බාකෝඩ් එක උදාහරණයකට දුවල පුතාලා චොකලට් එකක් ගත්තාත් යෝගට් එකක් ගත්තාත් කොහොම ගත්තත් ඔය කළු පාට තීරු ටිකක් තියෙන ආංගිකට තමයි බාකෝඩ් එක කියලා කියන්නේ. ඉතින් ඔන්න බාකෝඩ් එකේ අපිට නිකන් ඕක ඉරි කැලටියක් වගේ පෙවුනට ඔය බාකෝඩ් එක ඇතුලේ දේවල් ටිකක් හැංගිලා තියෙනවා. මොකද්ද මේ භාණ්ඩය? යෝගට් එකද චොකලට් එකද මොකක්ද? මේකේ බර කොච්චරක් තියෙනවද? මේක හදන කම්පැනි මොකක්ද? ඒ ටික සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි මුදලාලට කිව්වම යෝගට් ටිකක් හරි චොකලට් එකක් අරන් ගිහලා දෙනවා. එයා කරන්නේ මොකද්ද? අර බාකෝඩ් රීඩර් කියන්නේ බාකෝඩ් කියවන්න පුළුවන් මැෂින් තියෙනවා. චූටි මැෂින්. ඒකට මෙහෙම ඇල්ලුවම් බාකෝඩ් එක මේ විදිහට දැන් බාකෝඩ් මැෂින් එක තියෙනවා. මේ තියෙන බාකෝඩ් මැෂින් එක මේ මං චොකලට් එක අරන් මෙහෙම ඇල්ලුවම ටික් ගාලා වදිනවා. හරි. දුවල පුතාලා දැකලා ටික් ගාලා වදිනවා. එතකොට කම්පියුටර් එකේ පෙන්නනවා මෙහෙමයි කියලා. එතකොට අපිට ඕන නම් පුළුවන් අර චොකලට් 5ක්. එතකොට 5ක් ඒ කියන්නේ පහේ බටන් එක ඔබලා එන්ටර් ගන්න විතරයි තියෙන්නේ. කීබෝඩ් එකේ පහේ ඉලක්කම ඔබලා එන්ටර් බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ. අපිට පහක මුදල බලා ගන්න පුළුවන්. ඊළඟට තව කවුරු හරි මොනවා හරි අරන් තියනවා අපිට ගන්න පුළුවන්. එතකොට අතින් හදනවට වඩා පරිගණකයෙන් මේ දේ කරගන්න එක ගොඩක් ඉක්මන් නේද? ඒ කියන්නේ අපේ කාලය ඉතුරු කරගන්න අපිට තොරතුරු හා සංවේදන තාක්ෂණය පාවිච්චි වෙනවා. අන් ඒ වගේ දේවල් අපිට මේ පාඩමේදී කතා කරන්න පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් පරිගණකයේ පරිණාම. පරිණාමය කියන්නේ බර වචනයක් මම දන්නවා. පරිණාමය කියන්නේ මෙහෙමයි. හරිද? දැන් දුවල පුතාලා දන්නවා නේද? අහලා ඇති අපි වඳුරන් කොට්ටාසකින් පැවතගෙන එනවා කියලා. හරිද? ඒක ඉතිහාසයේ පාඩමට යන හින්දා මම ගොඩාක් කියලා යන්නේ නැහැ. ඒක සාමාන්‍ය විදිහට මම කියන්නේ. හරිද? එතකොට සාමාන්‍ය දුවල පුතාලා පොත් කියවලා තියෙනවා නම් ඒක හොයාගන්න පුළුවන්. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් ගත්තම අපි මුලින්ම මිනිස්සු ඉඳපු විදිහ තියෙනවානේ. දුවලගේ පුතාලගේ ඉතිහාසය පොතේ නම් අර මන්දක රූපසරහනක් එහෙම තියෙනවා. එතකොට මේ අපි මුලින්ම ගොඩක් කෙලින් ඉඳලා නැහැනේ. අපි කෙලින් ඉඳලා නැහැ. අපි පොඩ්ඩක් මෙහෙම ඇද වෙලා තමයි මිනිස්සු ඉඳලා තියෙන්නේ ඉස්සර කාලේ. ඊට පස්සේ ඒගොල්ලෝ කාලයක් යද්දි තව ටිකක් ඉස්සලා තියෙනවා. ආයි කාලයක් යද්දි තව ටිකක් ඉස්සලා තියෙනවා. ඔහොම දැන් ඉන්න මිනිස්සු මෙහෙම කෙලි. එහෙම ඒ කියන්නේ මූලික අවධියක ඉඳලා වර්තමානයේ වෙනකම් මුල්ම කාලේ ඉඳලා දැන් කාලේ වෙනකම් අතර කාලෙදී මිනිස්සයා වෙනස් වෙන එකට අපි කියනවා පරිණාමය. මිනිස්සයා විතරක් නෙමෙයි ඕනමයක් එහෙම තමයි. දුවල පුතාලට මතකද අම්මලා තාත්තලා ගාව ඉස්සර තිබුණනේ චූටි බටන් ෆෝන් දැනුත් තියෙනවා. චූටි බටන් ෆෝන් චූටි බටන් ෆෝන්. ඊළඟට
ඩිස්ප්ලේ එක ටිකක් ලොකු බටන් ෆෝන් එකක් ආවා. ඊළඟට ඔන්න ටච් ෆෝන් එකක් ආවා. ඒක ඉන්ටර්නෙට් යන්න බෑ. ටච් ෆෝන් කියන්නේ ඉස්සර කියන්නේ ස්මාර්ට් ෆෝන් එක ආවා. ඒක ඉන්ටර්නෙට් යන්න බෑ. ඊළඟට ඔන්න ඉන්ටර්නෙට් යන්න පුළුවන් ස්මාර්ට් ෆෝන් එක ආවා. ඊළඟට ඔන්න ටිකක් ලොකු ඩිස්ප්ලේ තියෙන ඒවා ආවා. ඊළඟට ටැබ් එක ආවා. එහෙමම ආවා නේද? හරි. ඒකට තමයි අපි කියන්නේ ස්මාර්ට් දුරකථන ජංගම දුරකථනයේ පරිණාමය. මූලික අවධියේ ඉඳලා දැන් වෙනකන් ඇවිල්ලා තියෙන ගමනට තමයි පරිණාමය. එතකොට පරිගණකයේ පරිණාමය කියන්නේ මොකද්ද? මුලින්ම හදපු කම්පියුටරේ ඉඳලා දැන් තියෙන කම්පියුටරේ වෙනකන් මේ කම්පියුටරේ ගමන කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා කතා කරන එක තමයි අපි ඒ කොටසෙන් අවසන් කොටසෙන් කරන්නේ. එතකොට දුවේ පුතේ සාමාන්‍යයෙන් ඉස්සර කාලේ කම්පියුටර්ස් ටික ලොකුවට තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මුල්ම කම්පියුටරේ ලොකු කාමරයක් ඇතුළට යන්න පුළුවන්. දැන් ඉතින් කම්පියුටර්ස් කියන්නේ ගොඩක් පොඩි වෙලා තියෙනවානේ. දැන් කම්පියුටරේ මෙහෙම තනි අතර අල්ලන්න පුළුවන්. ඔන්නම තනි අතර ගන්න පුළුවන් කම්පියුටරුත් තියෙනවා. ඒ තරමට පරිගණක පුංචි වෙලා තියෙන මිනිස්සුන්ගේ පහසුවටම අපිට පරිගණක වැඩ ටික ඉවර කරලා බෑග් එකේ දාගෙන යන්න පුළුවන්. ඒත් ඉස්සර කාලේ මුලින්ම හදපු කම්පියුටර් එහෙම කොහෙටවත් අරන් යන්න බෑ. එතන හැදුවොත් හැදුවම තමයි. එහෙම දේවල් තියෙනවා. ඉතින් මම මේ දේවල් මේ කොටස් වලදී කියන්නම්. මම මේ දැන් පාඩම ගැන පොඩි හැඳින්වීමක් තමයි දුන්නේ. හරිද? දැන් දුවල පුතාලා තේරෙනවද මේ පාඩමේ ලොකු දෙයක් නෑ කියලා? මම මේක සරල විදිහට පැහැදිලි කරලා දුන්නා නේද පාඩමේ වෙන්නේ මොකක්ද කියලා. හරි. ඕක තමයි වෙන්නේ. අපි එහෙනම් පළවෙනි කොටසට යමු. මොකද අපි පළවෙනි කොටස මේ වීඩියෝෙන් කතා කරන්නේ. දත්ත හා තොරතුරු. මේ වීඩියෝ පොඩ්ඩක් දිග වෙයි. හැබැයි ඊළඟ වීඩියෝස් එහෙම දිග කරන්නේ නෑ මම. මොකද දැන් මේකෙදි මම හැඳින්වීම විෂය ගැන හැඳින්වීමක් කරා, පාඩම ගැන හැඳින්වීමක් කරා, ඊළඟට පළවෙනි කොටස ගැන කතා කරනවානේ. ඉතින් අපි ඒක නිසා දැන් දත්ත හා තොරතුරු ගැන කතා කරලා ඒකට අවශ්‍ය දේවල් ටික පොඩ්ඩක් ඔලුවට දාගෙන අපි ඊළඟ කොටසට යමු. හරි. එතකොට දුවේ පුතේ දත්ත හා තොරතුරු කියලා කොටසක් තියෙනවා. හරිද? වැඩි හිතන්න එපා. දත්ත කියලා දෙයක් තියෙනවා, තොරතුරු කියලා දෙයක් තියෙනවා. කියලා අපිට කියනවා මෙන්න දත්ත කියලා දෙයක්ත් තියෙනවා, තොරතුරු කියලා දෙයක්ත් තියෙනවා කියලා. හරිද? දැන් අපි බලන්න ඕනේ මේ දත්ත කියන්නේ මොකක්ද කියලා. තොරතුරු කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ. හරිද? එතකොට දැන් අච්චු පොතේ නම් අපිට කියලා තියෙනවා වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සලකුණු දත්ත වෙනවා. හරිද? වෙන වශයෙන් ගත් කල අර්ථයක් දෙන්න බැරි ඒවා. හරි. ඒකන්න පොඩ්ඩක් මතක තියාගන්න වෙන වශයෙන් ගත්තම අර්ථයක් දෙන්න බැරි ඒවා මේ දත්ත විදිහට හඳුන්වලා කියලා පොඩි කතාවක් තියෙනවා. වැඩි හිතන්න එපා. ඊළඟට තියෙනවා මේ දත්ත ගොනු කිරීමෙන් සහ ඒ කියන්නේ දැන් අර වෙන වශයෙන් ගත් කල අර්ථයක් දෙන්න බැරි ඒවා සකස් කරලා ඒ කියන්නේ එකතු කරලා ගොනු කරාට පස්සේ අර්ථවත් දෙයක් හැදෙනවලු අන්න ඒක තොරතුරක්. හරි. අපි බලමු මොකක්ද මේ කියන්නේ කියලා. හරිද? හරි. උදාහරණයකට ගන්නකො මෙහෙම මම බෝඩ් එක ඇඳලා පෙන්නන්න. හරිද? හරි. මෙහෙම ගන්නකො මේ හරි පේනව නේද? මෙතන තියෙනවා සෙල්සියස් අංශක 28යි කියලා. හරිද? සෙල්සියස් අංශක 28යි කියලා තියෙනවා. හරිද? ඊළඟට තව තියෙනවා මෙන්න මෙහෙම 170යි කියලා තියෙනවා. හරි. ඔන්නම 170යි කියලා. මෙතන මේ තියෙන එක සංඛ්‍යාවක්. මේ තියෙන්නේ තව සංඛ්‍යාවක්. හරි. මේ විදිහට සංඛ්‍යා මෙහෙම දේවල් දෙකක් තියෙනවා. මම දන්නේ නැහැ මේ මොනවද කියලා. මෙතන සෙල්සියස් අංශක 20යි කියලා තියෙනවා. සෙල්සියස් අංශක කියන්නේ උෂ්ණත්වය මනින ඒකකයනේ. ඒක උෂ්ණත්වය 28යි කියලා තියෙනවා. මේ 170යි කියලා තියෙනවා. එතකොට 100ට ලකුණ කියන්නේ අර සාමාන්‍යයෙන් අපි යම් කිසි දෙයකින් කොච්චර ප්‍රමාණයක්ද කියලා අඟවන්නනේ මේක පාවිච්චි කරන්නේ. ගණන් වලදී අපිට අහු වෙනවා මේ දේවල් පොඩි පන්ති වලදී. එතකොට දුවේ පුතේ දැන් ඔන්නම දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ දැන් අපි 28 ගන්නවා. දැන් මේ 28 කියන්නේ මොකක්ද කියලා අපි දන්නවද? සෙල්සියස් අංශක 28යි කියලා මම බෝඩ් එකේ ලිව්වා. හරි. දැන් මම බෝඩ් එකේ මේක ලිව්වා කියලා දුවල පුතාලා දන්නවද මේ මොකක්ද ලිව්වේ කියලා? ඒ කියන්නේ දුවල පුතාලා දන්නවද මේ 28යි කියලා මම මේ ලිව්වේ මොකක්ද කියලා? නෑ නේද? මෙතන දින 70 කියලා. දැන් දුවල පුතාලා දන්නවද මේ 70 කියන්නේ මම මොකක් ටිකේ තියන්ද මම මේ ලිව්වේ කියලා දන්නේ නෑනේ. ඒක තමයි. එහෙම දන්නේ නෑ අපි. එතකොට වෙන් වශයෙන් ගත් කල මෙතන වෙන් කරාම 28 මේක 70යි. වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි. අර්ථයක් දීමට නොහැකි අංක. දැන් මේ දිනම් මේ අංක නේද? ඉලක්ක. හරි. ඊළඟ මෙතන වචන තියෙන්න පුළුවන්. අපි වචනෙකුත් ලියමුකෝ.
අපි ලියමු වචනයක් මොකක්ද අපි ලියන්නේ සාමාන්‍යයෙන් අපි කාලගුණය කියලා වචනයකුත් ලියමුකෝ. ඔන්න කාලගුණය කියලාත් මම වචනයක් ලිව්වා. හරිද? කාලගුණය කියලා වචනයක් ලිව්වා. ඊළඟට සලකුණු. දැන් මේක සලකුණක් නේද මේ සෙල්සියස් අංශක කියන එක? මේක සලකුණක් නේද? අපි ඒක සලකුණක් විදිහට ගමු. අපි මේක මෙතනින් අයින් කරමු. අපි ඒක අයින් කළා ඒක සලකුණක් විදිහටම ගමු මේ අපි උතෝට තව ටිකක් තේරෙනවා පාඩම. හරි? ඔන්න මෙතන 28 තියෙනවා මෙතන 70 තියෙනවා මම මේ මුලින් 28 මේකට ලිව්වේ පුතා දැන් දුගල පුතාලා මේක මෙහෙම තිබ්බම C වගේනේ සෙල්සියස් නේ එතකොට දැන් දුගල පුතාලා අහගෙන ඉඳපු නිසා දන්නවා මේක මෙහෙමයි කියලා 28 කියලා එකක් තියෙනවා 170 කියලා එකක් තියෙනවා කාල ගුණය කියලා එකක් තියෙනවා සෙල්සියස් සලකුණ තියෙනවා. එතකොට වෙන වශයෙන් ගත්තාම අපි දන්නේ මේ මොනවද කියලා. හරි? එතකොට වෙන වශයෙන් ගත්තොත් අපිට මේකට අර්ථයක් දෙන්න බෑ. ඒ කියන්නේ මුක මොනවද කියලා කියන්න බෑ. ආන් ඒව තමයි දත්ත කියන්නේ. 28 කියලා එකක් තියෙනවා. 28 කියලා ඉලක්කමක් තියෙනවා අංක. ඊළඟට සෙල්සියස් කියලා මේ 100 පුරට සලකුණක් තියෙනවා. අපි සලකුණ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒකම සලකුණක් තියෙනවා. ඊළඟට වචන තියෙනවා. එතකොට මේව වෙන වශයෙන් ගත්තම අපිට මේ මොනවද කියලා කියන්න බෑ. නේද? වෙන වශයෙන් ගත්තාම අපිට මේවා කියන්න බැරි දේවල් දත්ත. එතකොට මේ මොනවද මම මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ දත්ත. එතකොට දත්ත කියන්නේ මෙන්න මේවා. වෙන වශයෙන් ගත්තට පස්සේ මොනවද කියලා කියන්න බැරි ඒවා. තමයි දත්ත කියන්නේ. හරි. එතකොට දැන් මේක තොරතුරක් වෙන්නේ කොහොමද? තොරතුරක් වෙන්න නම් අපි මම කලින් කිව්වා මේ දේවල් එකතු වෙන්න ඕන. ඒ කියන්නේ මේ දේවල් ගොනු කරන්න ඕන. හරි. එතකොට තොරතුරක් වෙන්නේ මේ විදිහට. එතකොට මේ දත්ත වලින් තමයි තොරතුරු හැදෙන්නේ. දත්ත නැත්තම් තොරතුරු කියලා එකක් නැහැ. දුවේ පුතේ. එහෙම දෙයක් තියෙනවා. හරිද? එතකොට මේක දුවල පුතාලට සමහරට කෙටි ප්‍රශ්නයකට පළවෙනි වාර විභාගෙදී වගේ අහන්න පුළුවන්. දත්ත නැත්තම් තොරතුරු නැහැ. හරි? ඒක මතක තියාගන්න ඕන. දත්ත තිබුණොත් විතරයි තොරතුරු හැදෙන්නේ. එතකොට දත්ත කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි තොරතුරක් හැදෙන්නේ. එතකොට දුවේ පුතේ දැන් මේ දත්ත ගොනු කිරීමෙන් හා සකස් කිරීමෙන් අපිට තොරතුරක් ගන්න පුළුවන්. හරි. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මේ දත්ත තියෙනවා මේක ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන්. අපි දැන් මේක ගොනු කරමු. ඒ කියන්නේ එකට එකතු කරලා හදමු. හරි? ඒකනේ කියන්නේ ගොනු කිරීමෙන් හා සකස් කිරීමෙන්. හරි. කාල ගුණය කියලා වචනයක් තියෙනවා. එතකොට කාල ගුණය ඒ කියන්නේ අපි මෙහෙම හෙට දවසේ කාල ගුණය වැසිබර කාල ගුණයක් තමයි හෙට තියෙන්නේ. එතකොට වැස්ස ඇතිවීමේ සම්භාවිතාව 70%යි. කාල ගුණය ගැන අපි කියන්නේ ඔන්න අපි දැන් මේ ඔක්කොම එකතු කරනවා සකස් කළා. කාල ගුණය කියන්නේ කාල ගුණය දී අපිට වැසිබර තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 70%යි. වැස්සනේ උපරිම උෂ්ණත්වයේ 100 සෙල්සියස් අංශක 28යි. කියලා අපිට තොරතුරක් හදාගන්න පුළුවන්. මම ඒකක් පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි මේ ටික සකස් කරමු ඈ. අපි මේ ටික සකස් කරමු. කාල ගුණය කියලා තියෙනවා. එතකොට වැස්ස ඇතිවීම. වැස්ස ඇතිවීම 70ක් තියෙනවා. එතකොට වැස්ස වහින්න 70ක සම්භාවිතාවක් තියෙනවා. 30යි වහින්න නැති වෙන සම්භාවිතාවක් තියෙනවා. හරි. එතකොට උපරිම උෂ්ණත්වය දැන් වැස්ස වහිනවා නම් පොඩ්ඩක් සීතලයි නේද? 70ක් වහින සම්භාවිතාවක් තියෙනවානේ. උපරිම උෂ්ණත්වය
උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 28යි. හරි මම මේ මොකක්ද කරේ? දැන් දුවල පුතාලා නිවුස් බලනවා නේද? දුවල පුතාලා බලන්න නැත්නම් අම්මලා තාත්තලා නිවුස් බලනවානේ. කාලගුණය ගැන කියනවා නේද? ඒගොල්ලෝ මේව කියන්නේ ඔන්න ඒ විදිහට තමයි. මේක අච්චුපොතේ නැහැ. මම මේක දුවල පුතාලට තේරුම් ගන්න මම මේ පැහැදිලි කරලා දෙන්නේ. මේකෙන් මම හිතන අච්චුපොතට වඩා ඉක්මනින් මේක තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් මේකෙන් වෙන්නේ දුවේ පුත් දැන් කාලගුණය කියලා දෙනවා නිවුස් වලදී. කියනවානේ මේ හෙට වැසිබර තත්ත්වයක් සමහර ලංකාවේ නම් ගොඩක් වෙලාවට කාලගුණය කියන එක වැඩ කරන්නේ නැහැ සමහර අවස්ථාවලදී. වහිනවා කිව්වොත් වහින්නේ නැහැ. එහෙම දැන් ඔයාලා එහෙම උදේට يعني රෑ කහියේ දවසේ ප්‍රවෘත්ති බලලා හෙට වහින්නේ නැහැ කිව්වා කියලා කුඩ එහෙම දාලා ඉන්නවා පන්තියක්. ගොඩක් වෙලාවට ඒක සම්භාවිතයක් අඩුයි. ඒ වුණාට සාමාන්‍යයෙන් මම වැරදි කියලා කියන්නේ නැහැ. අර කාලගුණය කියන එක අපිට හරියටම කියන්න බෑ. හැබැයි අපිට හරියට කියන්න පුළුවන් මේ හෙට වහින්න මේ සම්භාවිතාවක් කියන්න පුළුවන්. 70ක් වහින්න පුළුවන්. අපිට දැන් කියන්න බෑනේ හෙට වහින්නෙම නැහැ කියලා. එහෙම අපිට කියන්න බෑ. අපිට මෙහෙම කියන්න පුළුවන් 70ක් වහිනවා 130ක් වහින්නේ නැහැ. එහෙම දෙයක් කියන්න පුළුවන්. එතකොට දුවේ පුතේ දැන් ඒ කට්ටිය කාලගුණය ගැන අනාවැක දෙන්නේ මේ විදිහට. දත්ත ටික එකතු කරනවා. එකතු කරලා ඒ ටික එකතු කරලා සකස් කරලා ඒගොල්ලෝ අපිට උත්තර තොරතුරක් දෙනවා. හෙට වහින්නේ නැහැ වගේ දෙයක් ඒගොල්ලෝ කියනවා. එතකොට දැන් දුවලට පුතාලට මේක දැක්කම නිකන් කියන්න පුළුවන් නේද? ඔන්න ඒ උදාහරණයක් විදිහට දැන් මෙහෙම එකක් තියෙනවා. හෙට නිකන් කියන්න පුළුවන් හෙට වැස්ස දවසම හෙට වැස්ස කියන්න පුළුවන් හෙට වැඩි මේ රස්නේ නෑ අපිට හෙට වැඩි රස්නේ නෑ වගේ කියන්න පුළුවන් නේද? මොකද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 28යි. වහින්න ඇතිවීමේ සම්භාවිතාව 70යි. එතකොට වහින්න නැති වෙන්න පුළුවන් සම්භාවිතාව කියන්නේ 30යි. එතකොට මේ කාලගුණය ගැන කියන්නේ නිවුස් වලදී ඔන්න ඔය විදිහට. දැන් දුවල පුතාලට තේරෙනව නේද? මම අර වෙන වශයෙන් ලියපු දත්ත ටික එකතු කරලායි තොරතුරක් හදාගත්තේ කියලා. ඒකට තමයි දුවේ පුතේ දත්ත හා මම පෙන්වුවේ දත්ත හා තොරතුරු වල වෙනස්කම්. අච්චු පොතේ නම් තියෙන්නේ වෙන උදාහරණයක්. මම ඒ උදාහරණය කරන්නම්. ඊට කලින් දුවල පුතාලා මේකට ඔළුවට දාගෙන ඉන්නේ මොකක්ද කියලා. මේ විශේෂ කාරණු. දැන් තේරෙනව නේද? වෙන වශයෙන් ගත්තට පස්සේ අපිට මෙලෝදියක් හිතා ගන්න බෑ. මේ මොකක්ද මන්ද සලකුණු තියෙනවා, ඉලක්කම් තියෙනවා. හිතා ගන්න බෑ මොකක්ද කියලා. හැබැයි ඒ ටික එකතු කරාට පස්සේ අපිට ඔන්න තේරෙනවා මෙතන මොන හරි දෙයක් තියෙනවා. ඒක තමයි තොරතුරක් කියන්නේ. දැන් ඔතකොට 170 තිබුණා, කාලගුණය කියලා වචනයක් තිබුණා, 28 කියලා ඉලක්කමක් තිබුණා. මේ සෙල්සියස් කියලා මොකක් 100 පුරකේ සලකුණක් තිබ්බා. හරි. මම මොකද කරේ? මම මේ දේවල් ටික බලලා කාලගුණේ නම් හරි. මේ මොනවද කියලා ඇස් ඇති වෙන සම්භාව්‍යතාවය 70යි. මොකද සෙල්සියස් අංශක 28යි. එහෙම දේවල් බලලා මම හැදුවා තොරතුරක්. දැන් මේ තියෙන තොරතුර කලින් බෝඩ් එකේ තියෙන දත්තය. ඔන්න මම තොරතුරක් කරා. මම ලියපු දේවල් ටික දත්ත ටික පාවිච්චි කරලා මම තොරතුරක් හැදුවා. ඉතින් ওই වගේ සරල දෙයක් තමයි දුවේ පුතේ පළවෙනි පාඩමේ මුල් කොටසේ තියෙන්නේ. දුවල පුතාලා මේ සමහරලාට ගොඩක් වෙලාවට මේ මම මේ පළවෙනි පාඩමම පටන් ගන්න හේතුව මේ මට ගොඩක් කට්ටිය කියලා තිබුණා මේ පළවෙනි පාඩමෙන් පටන් ගන්න කියලා. මොකද මේ දත්තා තොරතුරු ගැන කියද්දි අච්චු පොතේ තියෙන පොඩ්ඩක් බර උදාහරණයක්. අපි දැන් ඒ උදාහරණ බලද්දි දැන් තේරෙනවා. මම දැන් ඊළඟට ඒ උදාහරණ කතා කරනවා. දුවල පුතාලා නෝට් එකක් දාගන්න වනම් දාගන්න ඒක අවශ්‍ය නැහැ. මේක අවශ්‍ය නැහැ නෝට් එකට. දුවල පුතාලට මම කරුණ ගැන පැහැදිලි කරන්න දාගත්තේ නෑ. මේක නෝට් එකක් දාගෙන මම දැන් කියන එක දත්ත සහ මුලින්ම පාඩමේ මාතෘකාව දාගන්න තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා. දුවල පුතාලට මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. එතනින් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් පාඩමේ නම වගේ දේවල් ටික බලා ගන්න පුළුවන්. මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. දුවල පුතාලා මුලින්ම පාඩමේ නම දාගන්නකො තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා. ඒක දාගෙන අනුමාත්‍රිකාවක් දාගන්න ඕනේ. ඊට යටින් තොරතුරු දත්ත හා තොරතුරු කියලා. මුලින්ම තොරතුරු හා sannivedana තාක්ෂණය කියන එක දාගන්න ප්‍රධාන මාතෘකාවක් විදිහට. ඒක තමයි අපේ පළවෙනි පාඩම. ඒක දාලා අනුමාත්‍රිකාවක් දාගන්න දත්ත හා තොරතුරු කියලා. ඊළඟට දුවල පුතාලා දත්ත හා තොරතුරු කියන අනුමාත්‍රිකාව යටතේ පොඩි කොටසක් තියෙනවා ලියා ගන්න. ඔය යට තියෙන එක හැමෝම අපි ලියන්න ඕන. ඒක ඒ විදිහටම අපි පාඩම් කරගන්න ඕන. ඒක ඒ විදිහටම පාඩම් කරන්න චුට්ටක්වත් වෙනස් කරන්න බෑ දුවේ පුතේ. ඒ නිසා දුවල පුතාලා
හොඳ ළමයි වගේ මේක අපි මේ විදිහටම ලියාගෙන මේ විදිහටම කටපාඩම් කරගමු. කටපාඩම් කරන්න දෙයක් නැහැ. දැන් දුවල පුතාලට මම දන්නවා මේ දත්තයක් කියනවත් තොරතුරක් කියන්නේ මොකක්ද කියලා. මොකද මම පැහැදිලිව කියලා දුන්නා. මේ උදාහරණ මතක තියාගෙන විභාගෙට කිසිම ගැටලුවක් නැහැ. නිවුස් බලලා තියෙනවා අපි නිවුස් වල කොහොමද කාලගුණය කියන්නේ. ආන් ඒක බලා ගන්න. මම දැන් කියපු උදාහරණ මතක තියාගෙන වෙන මුකුත් ඕනේ නැහැ. දත්ත හා තොරතුරු වලට ඔය පල්ලෙහා තියෙන උදාහරණෙත් ඔය පාසල් වාර විභාගෙනේ අපි ඔකත් කතා කරමු. අපි අයින් කරන්න ඕනේ. අපි ඒ වුණාට දැන් දන්නවා දත්ත හා තොරතුරු කියන්නේ මොකක්ද කියලා උදාහරණ කතා කරන්න ඕනේ නැහැ. මම මගේ උදාහරණයක් කියලා දුවල පුතාලට කියලා දුන්නා. හරි. දැන් මම හිතනවා දත්ත හා තොරතුරු කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ ඒක දන්නවා. ඒ වගේම මාතෘකාවත් පොතේ ලියාගෙන නැති කියලා. දුවල පුතාලා ලියා ගන්න දත්ත කියලා ඉස්සරහින් ලියන්න. එතනින් ඉස්සරහින් data කියලා දාලා ඉරක් දාලා ලියන්න වෙන් වශයෙන් ගත් කල දැන් මම මේ කියන වේගෙන් ලියන්න අවශ්‍ය නැහැ. දුවල පුතාලා මේ ස්ක්‍රීන් එක බලන් ලියන්න. වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සලකුණු දත්ත ලෙස හැඳින්වේ කියලා. හරිද? එතකොට දැන් දත්ත සහ තොරතුරු කියලා අනුමාත්‍රකාවක් දැම්මා. දත්ත කියලා ලිව්වා ඉස්සරහෙන් data කියලා දාගෙන ඉරි කැලලක් ගැහුවා. ඒක ලියන්න ඕන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සහ සලකුණු කියලා ලිව්වත් කමක් නැහැ. තවත් කැමති නම් දත්ත ලෙස හැඳින්වේ කියලාත් ලියන්න. දුවල පුතාලා කැමති විදිහක්. මම මේ ෂෝට් නෝට් එකක් ගස්සන්නේ. මේ ෂෝට් නෝට් එකක් ලියන්නේ මේක මතක තියාගන්න වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සලකුණු. හොඳට මතක තියාගන්න අංක වචන සලකුණු. මම මේ තුන උදාහරණයකට ගත්තේ ඒකයි දුවේ පුතේ. පළවෙනි උදාහරණයේදී අංක ගත්ත මම උදාහරණයකට ඉලක්කම් වචන ගත්ත කාලගුණය කියන එක සලකුණු ගත්ත සෙල්සියස් කියන සලකුණ. මම ඒකේ විදිහට ගත්තේ ඒකයි. ඒක ලියන්න ඒක කියලා. මේක ඒක කියන්නේ දත්ත වලට අදාළව ඒක ලියන්න. හරි. ඊළඟට දුවේ පුතේ මෙහෙමයි මම දැන් මේක දුවේ පුතේ මම වේගෙන් කරනවා කියන්නේ මම දැන් ලියන්න ලොකු කාලයක් ගන්නෑ. දුවල පුතාලා මේ වීඩියෝ එක නවත්තලා ලියන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? මම මේකට ගොඩක් කාලය ගන්න නැත්නම් අපිට ඉක්මනින් පාඩම් ටික කරන්න අවශ්‍ය නිසා නේ. කියන්නේ මම දැන් ලියන්න කාලය ගත්තොත් දුවල පුතාලා සමහරට එක දුවෙක් පුතෙක් ඉක්මනින් ලියන්න පුළුවන්. තව දුවෙක් පුතෙක් හිමින් ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒක ගැටලුවක් නෑ. අපි හිමින් ලියන එක අපි වේගය හදාගමු. දැන් පළවෙනි පාඩමේනේ අපි තාම ඉන්නේ. අපි ඉස්සරහට ඒ ටික බලමු. ඒක නිසා දැන් දුවල පුතාලා ලියන්න තොරතුරු කියලා දාන්න, වරහන් ඇතුළේ ඉන්ෆෝමේෂන් කියලා දාන්න. මම මේ වරහන් ඇතුළේ ඉන්ෆෝමේෂන් data කියන දේවල් දාන්න ගැන ඇයි දන්නවද? අපිට ඉස්සරහදී මේ ඉංග්‍රීසි වචන ඕන වෙනවා ගොඩක්. අපි මේ ඉංග්‍රීසි වචන ටික දාලා ගියොත් අපිට ඉස්සරහට අමාරු වෙනවා මේ IT පොඩ්ඩක්. මොකද IT කියන්නේ මේ සිංහල ඉගෙන ගන්න ඕන විෂයක් නෙමෙයි. මේක ඉංග්‍රීසියෙන් තියෙන්න ඕන. දැන් අපි සිංහල ඉගෙනගෙන තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා මේ තියෙන චූටි වචන අපි ඉගෙන ගන්න ඕනේ. data කියන එක දන්නවන්නේ නේද ඔයගොල්ලෝ? අපි ෆෝන් කාඩ් වල දානවනේ. data කාඩ් දානවා කියලා දාන්න. ඒ දත්ත ගන්න. ඒ කියන්නේ data ගන්න. දත්ත. හරි? එතකොට ඒ දත්තයි මේ දත්තයි වෙනස් ඈ. ඒක පටලවා ගන්න එපා. ඒ උදාහරණ අපි ගත්තොත් හොඳයි. ඒ දත්ත පාවිච්චි කරන්නේ ඒ data කියලා කියන්නේ අපි අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරන්න පාවිච්චි කරන දෙයක්. ඒ කියන්නේ අපේ SIM එකත් එක්ක අපි අන්තර්ජාලය පාවිච්චි කරන ගනුදෙනු කරන්න පාවිච්චි කරන එකක්. ඒ data කියන්නේ. මේ දත්ත කියන්නේ මේ මොක ගොඩක් ළමයින්ට පැටලෙනවා. ඒක මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ දත්ත කියන්නේ දුවේ පුතේ මේ පාඩමට අදාළව මේ දත්ත සහ තොරතුරු තියෙන දේවල්. මේ පරිගණකයේ ඇතුලේ තියෙන දෙයක්. හරි? මේක පරිගණකයට අදාළ දෙයක්. දත්ත සහ තොරතුරු. අපි සල්ලි දීලා data card ගන්නවනේ. data package එකක් තියුවනනේ. ඒක මේකට අදාළ නැහැ. ඒක වෙනම යන්නේ. හරි? ඒක වෙනම යන්නේ. ඒක වෙනම කතාවක්. ඒකට අන්තර්ජාලයත් එක්ක අපි ගනුදෙනු කරන්න තමයි data card ගන්නෙ. පටලව ගන්න එපා. හොඳට මතක තියාගන්න ඕන. අපි සල්ලි දීලා router වලින් කරන්නේ මොකද්ද? ඒ අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරන්න අපි කරන්නේ ඒක වෙනම. ඒක අපි අන්තර්ජාලයට අදාළ පාඩමේදී අපි ඒක ගැන කතා කරමු. දැන් මේ දත්ත සහ තොරතුරු කියන්නේ පරිගණකයේ ඇතුළේ පරිගණකයට අපි ෆයිල් දානවා. ඒ වගේ දේවල් තියෙනවා. අන්න ඒවට තමයි මේක. මේක කොටස් දෙකක්. ගොඩක් ළමයි data කියන එක පටලව ගන්නවා. මේ ඉන්ටර්නෙට් වලට පාවිච්චි කරන dataත් එක එහෙම එකක් නෑ. ඒක කොටස් දෙකක්. 100% වෙනස් ගොඩක්ම. අපි අර data card පාවිච්චි කරන අන්තර්ජාලයත් එක්ක connect වෙන්න මේ දත්ත සහ තොරතුරු පාවිච්චි කරන පරිගණකයත් එක්ක ගනුදෙනු කරා. හරි. දැන් තොරතුරු කියලා දාලා ඉන්ෆෝමේෂන් කියලා දුවල පුතාලා දාගෙන ඇති. ඒක දාගෙන ලියන්න දත්ත ගොනු කිරීම සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු ලබාගත හැක. හරිද? මෙතනට වෙනකන් ලියන්න ලබාගත හැක. ඒක දැන් මෙතන ඉන්ෆෝමේෂන් කියලාත් ලියන්න කැමති නම් දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරක් ලබාගත හැක.
ඒක ලියන්න මුලින්ම හැක. එහෙම කියලා ලියන්න. information කියන එක ඉස්සරහෙන් දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරක් ලබාගත හැක. හරි එහෙම ලියලා තිතක් තියන්න. ඊළඟට තිතක් තියලා එම තොරතුරු අපට තීරණ ගැනීමට උපකාරී වනු ඇත කියලා ලියන්න. ඒ තිතක් තියලා ලියන්න. එම තොරතුරු ඒක මෙතන තියෙනවා. එම තොරතුරු අපට තීරණ ගැනීම සඳහා උපකාරී වනු ඇත. මේකේ නම් තියෙන එම තොරතුරු තීරණ ගැනීම සඳහා අපට උපකාරී වනු ඇත කියලා කැමැති විදිහක්. දුවල පුතාලා කැමැති විදිහකට ලියන්න. කොහොම හරි මේ අදහසයි එන්න ඕන. හරි. දැන් මේ ෂෝට් නෝට් එක හදද්දි මේ දුවල පුතාලා වෙන කැමැති විදිහට හදන්න. දැන් මම කියන විදිහටම හදන්න අවශ්‍ය නැහැ. මම මේ දත්ත සහ තොරතුරු කියන එක ඉස්සරහෙන් දාලා ලියන්න කිව්වා. එයි දන්නවද? උදාහරණයකට ඔන්න දුවල පුතාලට අමතක වෙනවා. මොකක්ද කියලා. දැන් මේක තනි ඡේදයට අපි මේ විදිහට ලියාගෙන ගියොත් මේ දත්ත කියන එක මේ ඡේදය අස්සේ හැංගිලානේ තියෙන්නේ. ඔතකොට පොඩ්ඩක් ඉතින් හොයන්න අමාරුයි. හැබැයි අපි දත්ත කියන එක එළියට අරගෙන මේ දත්ත ගැන තමයි ලියලා තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් ටක් ගාලා පොත පෙන්නගෙන යද්දි. ඒවට තමයි දුවේ පුතේ ෂෝට් නෝට් කියන්නේ. එහෙම නැතුව මේ ඡේද ලියනවා ෂෝට් නෝට් නෙමෙයි. ඡේද ලියුම අපිට ওই ඡේද කියවදී හොයන්න බෑනේ මේ මොකද්ද ලියලා තියෙන්නේ කියලා. ඒක නිසායි මම මේකේ වැදගත් කාරණේ එළියට අරගෙන ඒක ඉස්සරහෙන් ඉරි කැලක් ඇඳලා ලියන්න කිව්වා. ඒතකොට අපි දන්නවා මේ දත්ත කියන්නේ මේක. හරි. දැන් අපි දත්ත සහ තොරතුරු වල බේසික් දේවල් ටික කියන්නේ බේසික් කියන්නේ මූලිකම දේවල් ටික අපි කතා කරලා තියෙන. දැන් මේ වීඩියෝ එක හරියට බැලුවා නම් ඕනම දුවෙට්ට පුතෙට්ට දැන් තේරෙනවා කාලගුණේ ගැන කියන්නේ කොහොමද? අපිට කොහොමද දත්තයක් සහ තොරතුරක් අඳුරගන්නේ කියලා. හරි. සාම හොඳටම තේරුම් නැති වුණත් ටිකක් හරි තේරෙන්න ඕන. හරි. අපි දැන් යම් මෙන්න උදාහරණයක් දීලා තියෙනවා අපිට. මේ උදාහරණ මෙතන මේ පොඩ්ඩයි තියෙන ඊළඟ පිටුවේ තව තියෙනවා. හරි. මම මේ උදාහරණ මේ වෙනම කියලා දෙන්නම්. මේක අච්චු පොතේක මේ විදිහට වගු දෙකකින් අපි තනි වගුවට ගමු. මම දැන් මේ වයිට් බෝඩ් එකට එන්නම්. දුවේ පුතේ පෙළ පොතේ තියෙන උදාහරණයක්. හරිද? උදාහරණ එක. ඒතකොට අපි ඒක චුට්ටක් බලමු. ඒක තියෙන්නේ පාසල් ආහාර විභාගයේදී දැන් පාසල් ආහාර අවසාන විභාගයේදී පන්තියේ ළමයින්ගේ නම් ටිකයි ලකුණුයි වෙන වෙනම සටහන් කරලා ඒකෙන් එක්වර කියන්නේ ඒකේ සටහන් කරනවා. අපි දැන් නම් ටික වෙනම දානවා ලකුණු ටික දාන එක තැන කවලමේ දාලා එකවර විශේෂ ලකුණු පිළිබඳ අසක් ලබා ගැනීමට ගන්න බෑනේ. ඒ කියන්නේ උදාහරණයකට සිතුම් ඉස්සරහෙන් 80 20 50 90 ඊළඟට ආයි සඳලි කොහොම දාලා ඊට පස්සේ 30 කොහොමම කවලමේ දානවා. ඒ කියන්නේ මම මෙහෙම ලියලා පෙන්නන්නම්. සිතුම් කියලා නමක් දානවා. ඊට පස්සේ මෙතනින් මෙහෙම නිකන් 80 දානවා 60යි 27යි ඊළඟට 50 තියෙනවා. ඊට පස්සේ මෙතන සඳලි කියලා නමක් තියෙනවා. ඊළඟට ඔන්න මොකක්ද ඊළඟට ඔය 55 තියෙනවා. මෙහෙම ටිකක් තියෙනවා. හරිද? දැන් නංගිලා මල්ලා ඒ වගේම දුවල පුතාලා දන්නවා මේ තියෙන්නේ දත්ත. හරිද? මේ තියෙන්නේ දත්ත. මේ තියෙන්නේ දත්ත. හරි. මේ තියෙන්නේ දත්ත කොටස් විදිහට. ඔතකොට දැන් පෙළ පොතේ තියෙන්නේ රවි කියලා තියෙනවා 78 90 මම මේ පෙළ පොත මේව ෂෙයා කරන්න දුවල පුතාලට. පේනවද? රවි කියලා තියෙනවා 78 තියෙනවා 90 79 67 76 78 31 87 70යි 80යි 75යි 80 80යි ක්‍රිෂාන් හෝ තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ කියන එහෙත් මෙම ලකුණු පහත ආකාරයෙන් ඔගොරත කරන්න පුළුවන්. නම කියලා දාලා රවි කියලා දාන්න පුළුවන්. ඊළඟට 78යි හරි. 90 දාලා තියෙන 90 ගිහින් දෙන ගණන් වලට 79 ගිහිලා දෙන විද්‍යාවට ඔහොම දාන්න පුළුවන්. උතර මේ වගුතුනේ ළමයින්ගේ ලකුණු පිළිබඳ තොරතුරු දැක්වෙනවලු. එහෙත් මෙම තොරතුරු නිගමනය සඳහා ප්‍රමාණවත් වෙන්නේ නෑලු. හරි. කොහොම කතාවන්නේ කියන්නේ අපි ඒකම අවශ්‍ය නැහැ. අපි හරි මම මේ කියලා දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. හරි. ඒ කියන්නේ නංගිල මල්ලා data set කියන්නේ දත්ත ටිකක් තියෙනවලු. හරිද? දත්ත සෙට් එකක් තියෙනවලු.
දත්ත සෙට් එකක් තියෙනවලු මම දත්ත සෙට් එක ලියන්න. හරිද? මම දාන්නම්කෝ දත්ත සෙට් එක. සිතුම් ඊළඟට 80 මෙතනින් 50 ඊළඟට 30 ඊළඟට මෙතන තියෙනවා සඳලි කියලා ඊළඟට මෙතන 60යි ඔහොමම දත් සෙට් එකක් තියෙන 90යි 55යි ඔහොම දත්ත සෙට් එකක් තියෙනවා. හරිද? එතකොට අපි දැන් දත්ත සෙට් එකක් මෙහෙම නිකන් දාගෙන යනවා. දූල පුතාලට පේන ටි කියලා හිතනවා ඕවා. හරිද? හරි කමන්නේ මේ දත්ත ටිකක් අවශ්‍ය නැහැ. මේ දත්ත ටිකක් තරණය අච්චු පොතේ තියෙනක් වගේ එතනින් පස්සේ මම වගුවට යා ලොකුවට අඳින්නා. ඊළඟට එහෙම තියෙනවා. ඊළඟට අපි දාමු තව කසුන් කියලා නමක් දා. කසුන් කියලා නමක් දාලා 60යි ඔහොමම 70 55 මොකද දත්ත සෙට් එකක් තියෙනවා. හරිද? දැන් මෙන්න එහෙම ටිකක් තියෙනවා. මේ දත්ත ටිකක් තියෙනවා. අපි දන්නේ නැහැ මොනවද කියලා. අපි මේක වර්ගීකරණය කරමු. හරිද? ඒ කියන්නේ අපි මේක වගුව කරගමුකෝ. දැන් ගොඩාක් දේවල් තියෙනවා. අපි ඒක වගුවට ගන්න එක තමයි ලේසිම දේ. දැන් අපි දත්ත පොඩ්ඩක් තිබිලා කරන්න ඕන එක මන් දුවල පුතාලට කලින් කරලා පෙන්නවනේ. අපි මේක වගුවකට ගමු. එතකොට මම මුලින්ම නම කියලා දානවා වගුවේ මුල්ම එක. හරි? නම. ඊළඟට අපි මෙතන දාමු සිංහල. සිංහල ඉංග්‍රීසි සිංහල ඉංග්‍රීසි අපි ICT කියලා දාමු. හරි. අපි කොනේම තමයි ICT. අපි දැන් මේ වගුවක්නේ. අපි මේ වගුව හදාගන්න. වගුව නම් දුවල පුතාලා පොඩ්ඩක් ඉතින් ඇද වෙනවා. මේක හිතන්න එපා. මම දුවල පුතාලට කොහොම හරි මේක තේරෙන්න කියලා දෙන්න තමයි මේක කරන්නේ. හරි. අපි නම් ටික එක කොටසකට දාගමු. මේක දැන් නම් ටික අපි එකකට දාමු. සිතුම් ඉන්න සඳල ඉන්න කසු. අපි ඔය ටික එක කෑල්ලකට දාගමු. සිතුම් සඳලි කසු හරි. අපි නම් ටික එහෙකට දාගත්තා. හරිද? එතකොට සිතුම්ට තියෙනවා මෙතන දත්ත සෙට් එකක්. මේක සිතුම්ගේ මේක සිතුම්ගේ මේක. සඳලිට මේක මේක මේක. කසුන්ට මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා. අපි දාමු 50යි 80යි ටික. පොඩ්ඩ IT වල ලකුණු වැඩිපුර දාමු. හරිද? නැත්තම් බෑනේ කරන්න. හරිද? 80 දාන්න ඉතින් ඉංග්‍රීසි වල අපි කමන්නේ ඒක IT වලට දාමු අපිට එහෙම නැත්තම් හරියන්නේ නැහනේ. ආයි 60යි 30යි 60යි 55යි 90 60යි 55යි එයත් IT වලට වැඩි. හරිද? මෙතන කසුන් නේ නා කසුන් සිංහල 55යි ඉංග්‍රීසි 60යි 70යි. ඔහොම මම ඔබකට මේ data ටික දානවා. data කියන්නේ දත්ත ටික දානවා. දැන් කොහොමද? මේ විදිහට වෙන වෙන වශයෙන් ගත්තම අපිට මොකක්වත්ම කියන්න බැරි. ඒ කියන්නේ අදහසක් ගන්න බැරි. ඒ කියන්නේ වෙන වෙන වශයෙන් ගත් කල අර්ථයක් දීමට බැරි වචන අංක සලකුණු ටිකක් තිබ්බා. අපි ඒ ටික එකතු කරලා ඒ කියන්නේ ඒ ටික එකතු කරලා සකස් කරලා තොරතුරක් හැදුවා. මේක තමයි තොරතුරකට යන පාර. අපිට පුළුවන් දැන් මේවා එකතුව ගන්න. නේද? අපිට විෂයන් තුනක් තිබිලා ඒ විෂයන් තුනේදී ළමයි තුන් දෙනෙක් අරන් තියෙන ලකුණු තමයි මේ කවලමේ දාලා තියෙන්නේ. මේ මොනවද දත්ත. එතකොට මේ දේවල් ටික අපිට ගත්තම තොරතුරක් විදිහට ගන්න පුළුවන්. තොරතුර අපි එහා පැත්තෙන් දාමු. දුල පුතාලට පේනවද කියලා මම බලන්නම්. මේ එහා පැත්තෙන් මෙතනින් දාන්න පුළුවන්. මට මෙතනින් දැම්මොත් බෑ. ඒක පැහැදිලි නෑනේ. අපි එකතුව දාමු මේ පැත්තෙන් නේද? අපි එකතුව මේ පැත්තෙන් දාමු.
මේ කොටස පේනවනේ. පේන ඒ ගහන පේන. අපි එකතුව මෙතනින් දාමු. ඔතකොට අපිට පුළුවන් මේ data set එකේ එකතුව එතනින් දාලා අපිට සාමාන්‍ය මේ ළමයින්ගේ ලකුණු වල එකතුව ගන්න පුළුවන්. ඊළඟට එතනින් පස්සේ අපිට සාමාන්‍ය ගන්නත් පුළුවන්. ඒ කියන්නේ එකතුව බෙදලා දැන් පොඩ්ඩක් පේන්නේ. එකතුව බෙදලා එකතුව විෂයන් ගානෙන් බෙදලා ගන්න පුළුවන්. හරි. එකතුව අපිට විෂයන් ගානෙන් බෙදලා සාමාන්‍ය ගන්නත් පුළුවන්. ඒක නම් දුවල පුතාලා දන්නවනේ මේ ගණන් වල තිබ්බනේ. අපි දැන් මේකට එකතුව දාමු. එකතුව දාලා ඊළඟට අපි සාමාන්‍යයත් මෙතනින් ගමු. හරිද? සාමාන්‍ය අපි මෙතනින් ගමු. සාමාන්‍ය මෙතනින් දාමු. මොකක්ද ගන්නවද? අපිට අර පැත්තේ ඉඩ නැහැනේ. අපි ඒක නිසා දැන් සාමාන්‍ය ගන්න පුළුවන් අතන එහා පැත්තේ කොනට. මම මෙතනින් නැත්තම් සාමාන්‍ය දාන්නද? දුවල පුතාලට බලා ගන්න පුළුවන් වෙන්න අතන දැන්. මන්ට වගුවට ලොකුවට ඇති දුවල පුතාලට පේන්න. දත් ඉලක්කම් ටික. හරි. මම මේ පැත්තෙන් සාමාන්‍ය දාන්න. පෙළපොතේ තියෙනවා එහා පැත්තෙන් දාලා සාමාන්‍යයෙන් වගුවක මෙතන සාමාන්‍ය දාන්නේ නැහැ. හරිද? දැන් මම ඒක දාන්නේ දුවල පුතාලට පෙන්නන්න ඕන වගේම මේක දාන්න ඕන විදිය අවශ්‍ය නිසා. හරි. මම දැන් එකතුව දාලා සාමාන්‍ය දාන්නම්. අපි මේ පැත්තෙන් ගණන් ටික හදාගමු. 50යි 30යි 80යි 50යි 30යි 80 කියන්නේ 160යි. පේනව නේද? 160 පේනව නේද? හරි. ඊට පස්සේ කියන 60යි 55යි 90යි කියන්නේ 205යි. 205යි ඊළඟට 55යි 60යි 70යි කියන්නේ 185යි. ඔය තියෙන්නේ දුවල පුතාලා සිතුම්ගේ විෂයන් තුනේ ලකුණු වල එකතුව. හරිද? එතකොට විෂයන් තුනේ ලකුණු වල එකතුව තමයි. එතකොට එකතුව තුනෙන් බෙදුවට පස්සේ තමයි අපිට සාමාන්‍ය ගන්න පුළුවන්. දුවල පුතාලා එක දන්නවනේ. හරිද? අපිට මේක මේ එකතුව තුනෙන් බෙදුවම විෂයන් ගණනෙන් බෙදුවම තුනෙන් බෙදුවා කියලා එකක් නැහැ. විෂයන් ගණනෙන් බෙදුවම තමයි විෂයන් තුනයි තියෙන අපිට සාමාන්‍ය ගන්න පුළුවන්. දුවල පුතාලා එක දන්නවනේ සාමාන්‍යයෙන් දැන් වාර විභාගෙදී ඔය report එක දෙනව නේද? ඒ කියන්නේ මොකක්ද අර අවසානයේ ලකුණු දාලා දෙන්නේ වෙනියත් එක්ක. ආන් ඒකෙදි තියෙනවනේ මේ සාමාන්‍ය ඒ කියන්නේ මධ්‍යන්නේ කියලා කියන්නේ සාමාන්‍ය කියලා කියන්නේ සාමාන්‍ය කියන්නේ විෂයන් කීයද විෂයන් නම් ඒ කියන්නේ විෂයන් වල ඔක්කොම එකතු කරලා විෂයන් සංඛ්‍යාවෙන් බෙදනවා. අපිට සාමාන්‍ය ගන්න පුළුවන්. හරිද? එතකොට මේ මෙතනදී මේ ගණන් පාඩමක් විදියටත් වෙනවා. දැන් තව එහාට ගියොත් ඒක නිසා 160ම විෂයන් ගණන් බෙදුවම 163න් බෙදුවම 163න් බෙදුවට පස්සේ 53.3 වගේ එන්නේ 53.3 මං ගණන් පාඩමක් වගේ මේක වට යන්න යන්නේ නැහැ. මම මේක සාමාන්‍ය විදිහට තියන්නම්. දුවල පුතාලට මට දත්ත හැදෙන විදිය පෙන්වන්නයි ඕන. හරි. එතකොට මේක 205යි කියන්නේ මේකත් 68.3ක් වගේ. ඊළඟට 55 60 70 185 තුනෙන් බෙදුවට පස්සේ 61.6යි. ඔක තමයි එන්නේ දුවල පුතාලා. එතකොට මම බෝඩ් එකේම ලියලා තියෙන්නේ. මම ආයෙ එකපාරක් පැහැදිලි කරලා දෙන්නම්. දත්ත ටිකක් තියෙනවා. දත්ත කියන්නේ අපිට දත්ත බලලා මුකුත් මොනවද මේ තියෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න බෑ, අදහසක් ගන්න බෑ. අපිට ඒක පාවිච්චි කරලා එකතු කරලා අපිට තොරතුරක් හදන්න පුළුවන්. තොරතුරක් හැදුවම අපිට අදහසක් ගන්න පුළුවන් මේ මොකක්ද කියලා. එතකොට මම මේ දත්ත ටික පාවිච්චි කරලා තොරතුරක් හදලා මම අරන් තියෙන තොරතුර මේ සිතුම්ගේ සාමාන්‍ය 53.3යි සඳලිගේ සාමාන්‍ය 68.3යි
කසුන්ගේ සාමාන්‍ය 60.6 කියලා මම තොරතුරක් අරන් තියෙනවා. ඔතකොට මට පුළුවන් කියන්න සිතුම්ගේ සාමාන්‍ය 53.33 කියලා මම කොහොමද තොරතුරු ගත්තේ? දත්ත සෙට් එක පාවිච්චි කරලා දත්ත ටික පාවිච්චි කරලා ඒක සකස් කරලා තොරතුරක් ගන්න පුළුවන්. ඒක තමයි මම කරේ. දුල පුතාලට තේරෙනව නේද? දුල පුතාලා මේක නෝට් එකක් දාගන්න අවශ්‍ය නැහැ. අච්චු පොතේ තියෙනවා අපි නෝට් එකක්. අපි අච්චු පොතට යමු දැන්. මෙතන දුවේ පුතේ තියෙනවා මේ පාසල් ආහාර විභාගයේ අවසානයේදී පන්තියේ ළමයින්ගේ නම් සහ ලකුණු වෙන නම් සහ ලකුණු වෙන වෙනම සටහන් කළහොත් ඉන් එක්වර විෂය හා ලකුණු පිළිබඳ අදහසක් ලබා ගන්න බෑ කියලා අපි කලිනුත් කිව්වා. ඔතකොට මේ විදිහට වගුවකට දාලා තියෙනවා. මේකේ නම් ගොඩක් දාලා විද්‍යාව, ඉතිහාසය, සෞඛ්‍ය, ඉංග්‍රීසි. මම ගත්ත වෙන උදාහරණයක් නෙවෙයි පුතේ. ඔතකොට මේකේදී අරන් තියෙනවා රවි 78යි මේට එකතු කරා 468යි විෂයන් සංඛ්‍යාව කීයද? භාෂාව, ගණිතය 1 2 3යි 4යි 5යි 6යි 468ට 6ෙන් බෙදුවම 78යි. හරි අපි ඒක බෙදලා බලමුකෝ. 468ට බෙදනවා කියන 1 2 3යි 6යි 78යි. ආන් ඒ විදිහට සාමාන්‍ය ගණන මම දුවල පුදාලා ඊට වඩා පොඩි උදාහරණයකින් මේක පැහැදිලි කරලා දුන්නා. ඔතකොට කියනවා අපිට මෙම වගුවේ නම භාෂාව, ගණිතය ආදී වශයෙන් විෂයන් දත්වන අතර මුළු ලකුණු සාමාන්‍ය ස්ථානයේ ආදී තොරතුරු වෙනවා. හරි. අපි එක් බලමු. දැන් මෙම මගුව තුලින් අවශ්‍ය තොරතුරු ගුරුතුමාට ලබා ගැනීමට හැකිවන බව ඔබට වැටහෙනු ඇත. මෙසේ ලබා ගන්නා තොරතුරු ගුරුතුමාට තීරණ ගැනීමේදී වැදගත් වනු ඇත. හරි. අපි ඒක අපේ උදාහරණයෙන් බලමු. අපි දැන් මේ උදාහරණ නෙමෙයිනේ. අපි මේ උදාහරණය අපිට තේරෙනවා කොහොමද? අපි මේක අපි අපේ උදාහරණෙත් එක බලමු. අපි දැන් ටික ටික ඉස්සරහට යමු. ඔතකොට දුවේ පුතේ අපිට දැන් කියනවා මේකෙදි මේ මෙතන තියෙනවානේ දත්ත ටික. සිතුම් ඊට පස්සේ 50 සඳලිය 90 හොම ටික. ඔය ටිකෙන් අපිට මේ දත්ත ටික පාවිච්චි කරලා අපි තොරතුරක් හදාගත්තා. තොරතුර තමයි දුවේ පුතේ සාමාන්‍ය. හරිද? ඔන්න දැන් මගේ පන්තියේ ඉන්නවා සිතුම් කියලා ළමෙක්. එතකොට මම යාට දැන් මම IT උගන්වනවා, ICT උගන්වනවා. සිංහල පන්තියකුත් තියෙනවා, ඉංග්‍රීසිත් තියෙනවා. අපි දැන් සිතුම්ට කියනවා මේ සිතුම් වාගේ සාමාන්‍ය තියෙන්නේ 53.33යි කියලා. සිතුම් අහනවා කොහොමද සර් මේ මට කිව්වේ කියලා ඒක කොහොමද කිව්වේ කියලා. ඒතර මං සිතුම්ට කියනවා සිතුම් මම ඔයාගේ දත්ත ටික අරගත්තා. දත්ත කියන්නේ ඔයාගේ විෂයන් වලට අදාළ ලකුණු ටික ඒවා දත්තනේ. ඉලක්කම් ටික ගත්තා. ඊළඟට විෂයන් ටික ගත්තා. ඒ ටික අරගෙන විෂයන් සංඛ්‍යාවෙන් බෙදලා තමයි සිතුම් මම සාමාන්‍ය හැදුවේ කියලා මම සිතුම්ට කියනවා. එතකොට දැන් මෙතන ළමයි 3 දෙනෙක් ඉන්නවනේ. අපි තව පොඩ්ඩක් කියනවා මේ දැන් අපි ළමයි වලට වෙනිය දෙන්න යන්නේ. අපි දැන් මේ විෂයන් තුනෙන්ම වැඩිපුරම ලකුණු වරන් තියෙන සාමාන්‍ය තියෙන ළමයාට අපි 1 2 3 වෙනිය දෙන්න හදන්නේ කියලා. එතකොට අපි එතනින් බලන්න පුළුවන් සාමාන්‍ය ගත්තම සාමාන්‍ය වැඩිම එක්කෙනා තමයි පළවෙනිය. හරි. ඒ කියන්නේ සඳලි තමයි පළවෙනිය. දෙවෙනිය කවුද? දෙවෙනිය කසු. තුන්වෙනිය කවුද? තුන්වෙනිය සිතු. හරි. උතොර අපිට පුළුවන් වැඩිපුරම ලකුණු තියෙන එක්කෙනාට පළවෙනිය දෙන්න. දෙවෙනියට වැඩිපුරම ලකුණු තියෙන එක්කෙනා දෙවෙනිය දෙනවා. තුන්වෙනියට වැඩිපුරම ලකුණු තියෙන එක්කෙනා තුන්වෙනිය දෙනවා. එතකොට මේ විදිහට අපිට බෙදා ගන්න පුළුවන්. අපිට මේක වෙනම ගන්නත් පුළුවන් දුවේ පුතේ. අපි මේ අරන් තින්නේ එක ළමයෙක් අරන් එයාගේ සාමාන්‍ය. අපිට මේක සිංහල පැත්තට ගන්නත් පුළුවන්. සිංහල විෂයට ලකුණු අරන් තියෙන කියන්නේ සිංහල විෂයට ළමයි ලකුණු අරන් තියෙන සාමාන්‍ය. මේ තුන එකතු කරා සිංහල විෂයට අදාළව ලකුණු ටික එකතු කරා ළමයි ගානෙන් බෙදුවා. 50යි 60යි 55 එකතු කරා ළමයි 3 දෙනා ඉන්නේ 3ෙන් බෙදුවා. උතර අපිට එන්නේ මොකද්ද? සිංහල විෂයට ළමයි ලකුණු අරන් තියෙන සාමාන්‍ය. සාමාන්‍ය එක ළමයෙක් අරන් ලකුණු කීයක් අරන්ද වගේ එකක් තමයි තියෙන්නේ. උතර මෙතන මේ සාමාන්‍ය කියන්නේ දුවේ පුතේ මේ දැන් මෙයා මෙතන මේ සිංහල වලට 50යි, ඉංග්‍රීසි වලට 30යි, IT වලට 80ක් අරන් තියනානේ. එක කියන්නේ සාමාන්‍යයෙන් එයා ලකුණු 53.33 එක විෂයකට අරගෙන කියන එක තමයි කියන්නේ. මේ වගේව තුනක් එකතු කරන්නකො මේක තුනෙන් වැඩි කරන්න බලන්නකො මේ 160 එන්නේ නැද්ද කියලා බලන්න. ආන් එහෙම එකක් තමයි දුවේ පුතේ සාමාන්‍ය කියලා කියන්නේ.
මං හිතනවා මේව තේරෙනවා ඇති කියලා. මොකද මේවා සාමාන්‍යයෙන් පොඩි දේවල්. මේවා දැන් ගොඩක් දුවල පුතාලා දන්නවා මම මේව කියන්න ඕනේ නෑ. මං හිතන්නේ මම මේ කියන්නේ අර තව මොන හරි මේව දන්නේ නැtei කියලා හිතන දුවෙක් කර පුතෙක් කර ඉන්නවනම් තමයි මම මේ කියන්නේ නෑ. මේක දැන් ගණන් පාඩමක් මට්ටමට යනවා. ඒක නිසා මං තව මේක ගැන පැහැදිලි කරන්නේ නෑ ගණන් පැත්ත. මම IT වලට අදාළ කොටස කියන්නම්. අතකොට අපි මේ දත්ත ටික තමයි දත්ත ටික තමයි මේ තොරතුරක් විදිහට ගත්තේ. තොරතුර තමයි දැන් අපිට පුළුවන් සිතුම්ගේ මේ සාමාන්‍ය තොරතුරක් විදිහට ගන්න. මේක වෙනියත් තොරතුරක් විදිහට ගන්න පුළුවන්. එතකොට මට කියන්න පුළුවන් සිතුම් වා තුන්වෙනියා සඳලි තමයි පළවෙනියා කසුන් තමයි දෙවෙනියා කියලා මට කියන්න පුළුවන්. ඒක තොරතුරක්. ඒ කියන්නේ මම දැන් කියනවා මේ සිතුම් වා මේ තුන්වෙනියා කියන එක ඒක තොරතුරක්නේ. ඒ කියන්නේ සිතුම් තුන්වෙනියා වෙලා ඒක තොරතුරක්. ඒ කියන්නේ සිතුම් කියලා එකක් තියෙනවා, තුන කියලා එකක් වෙන වෙනම නෑනේ. එකට තියෙන සිතුම් තුන්වෙනියා. එතකොට ඒක තොරතුරක්. එතකොට සඳලි පළවෙනියා ඒක තොරතුරක්. එතකොට අපි මම මේ තොරතුර ටික ගත්තේ කොහොමද? මෙන්න මේ උඩ තියෙන දත්ත වලින්. මෙන්න මේ දත්ත ටිකෙන් තමයි මම මේ තොරතුර ගත්තේ. මේ දත්ත ටික සකස් කරලා ගොනු කරලා තමයි මම මේ ටික වෙනම සකස් කරලා ගොනු කරලා තමයි මම මේ තොරතුරු ටික ගත්තේ. එතකොට අහන් ඒ විදිහට තමයි දත්ත හා තොරතුරු වෙන් වෙන්නේ. දුවල පුතාලට දැන් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මම දැන් මගේ උදාහරණයකුත් අරගෙන මේ අච්චුපොතේ තියෙන උදාහරණෙත් වෙනස් විදිහට සරල කරලා දුවල පුතාලට පෙන්නුවා. අච්චුපොතේ තව උදාහරණ තියෙනවා. අපි ඒ උදාහරණ ටිකත් බලමු. මොකද අච්චුපොතේ උදාහරණ දීලා තියෙනවා. අපි මේක තේරෙනකම් ඉගෙන ගමු. දැන් තේරලා තියෙන්නේ කියලා මම දන්නවා. සමහර දුවල පුතාලට මේක දැන් සෙට්. ඒ කියන්නේ යාළුවා තේරලා. ඕකේ. දැන් ආයෙත් අවුලක් නැහැ. ඒත් සමහරට තව තේරෙන්න නැතිව ඇති. සමහර දුවල පුතාලට තාම තේරලා නැති. හරි. අපි තව උදාහරණයක් බලමු. හරි දුවල පුතාලා අපිට ඊළඟ උදාහරණය අපිට ගන්න පුළුවන්. අච්චුපොතේ දීලා තියෙනවා මේ ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. උදාහරණයකට ගන්නකො සාමාන්‍යයෙන් මෙතන අපි සාමාන්‍යයෙන් ගමුකෝ මෙතන ඉන්නවා නංගි කෙනෙක්. හරිද? මෙතන ඉන්නවා නංගි කෙනෙක්. ආවේ එහෙමද දාමු. ඊට පස්සේ මෙතන ඉන්නවා මල්ලි කෙනෙක් ඉන්නවා. හරිද? දැන් මෙතන අඳුරගන්නේ කොහොමද? අපි නංගි කියලා උඩින් ලියමු. මෙතන මල්ලි කෙනෙක් ඉන්නවා. ඊළඟට මෙතන ඉන්නවා අයියා කෙනෙක්. අයියා කෙනෙක් ඉන්නවා. මෙතන ඉන්නවා මේ අක්කා කෙනෙක්. මම මේක උදාහරණයට ගන්න දුවල පුතාලා. හරිද? මේ කට්ටිය වෙන වෙනම ඉන්නේ. මෙයා වෙනම, අක්කා වෙනම, අයියා වෙනම, නංගි වෙනම. හරි මම මේ උදාහරණයට දුවල පුතාලා ගත්තේ මේ ලස්සනට රිච් රැන්දේ නෑ ඉතින්. හරිද? එහෙම ඇඳලා වෙලා නෑනේ. එහෙම ඇඳේ නැහැ. හරි දැන් මේ කට්ටිය ඉන්නවා. මේම සෙට් එකක් ඉන්නවා. අපිට මේක මේ ඉන්නේ දත්ත. මේ දත්ත සෙට් එක අපිට පුළුවන් බලන්න මොකක්ද කියලා. මෙයාලා අපිට නිකන් තීරණයකට එන්න පුළුවන් මේ කට්ටිය සහෝදරයෝ, එකම ගෙදර ඉන්න සහෝදරයෝ කියලා. එහෙම ගත්තොත් මේ කට්ටිය එකට අපිට ගන්න පුළුවන්. නේද? එතකොට මේ කට්ටිය එකම ගෙදර අක්කලා, අයියලා, නංගිලා, මල්ලිලා මේ සෙට් එක සහෝදරියෝ ටිකක් තමයි මේ අපි වෙන වෙනම අරන් තියෙන්නේ. අපි මම මේ උදාහරණය කරගත්තේ දුවල පුතාලා. අපි බලමු මේ අච්චුපොතේ උදාහරණ අපි ගිහිල්ලා බලමු. එතකොට දුවේ පුතේ තියෙන මේ දත් සහ තොරතුරු වල වෙනස හඳුනා ගැනීම සඳහා පහත් දැක්කෙන රූපය සලකා බලන්න කියලා. මෙම රූපේ වෙන් වෙන් වශයෙන් ගත් විට අදහස ලබාගත නොහැකිය. එහෙත් ගැළපීමක් සහිතව කිරීමෙන් මෙහි සිටින්නේ පවුලක සමාජිකයන් බව වැටහේ. කොට පුතා ඉන්නවා, තාත්තා ඉන්නවා, දුව ඉන්නවා, අම්මා ඉන්නවා. ඒ කට්ටිය එකතු කරාට පස්සේ පවුලක් කියලා ගන්න පුළුවන්. දැන් එතකොට මෙතනදී ගත්තේ මොකද්ද ඒ පුතේ? මම ගත්තේ අක්කා අයියා නංගි වෑරලා මේගොල්ලෝ එකම ගෙදර සහෝදරයෝ කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. මේ දත්ත ටික පාවිච්චි කරලා මේ විදිහට වෙන වෙන වශයෙන් ඉද්දි මෙයා මල්ලි කෙනෙක්, මේ අක්කා කෙනෙක් අපි නිකන්
උදාහරණයකට ගන්නකො දුවල පුතාලා දැන් ඒ කියන්නේ දුවල පුතාලා ඔන්න ගෙදර යන බස් එකට නගින්න ඉන්නවා ස්ටෑන්ඩ් එකේ. ඒ ඉද්දි එතන අක්කලා ඉන්නවා ඒ ස්ටෑන්ඩ් එකේ තව කට්ටිය ඉන්නවානේ. අපි දන්නේ නැහැ මේ ඉන්නේ කවුද කියලා. ඒගොල්ලෝ වෙන වෙන වශයෙන් තැන් තැන් වල තමයි ඉන්නේ. හරිද? ඒගොල්ලෝ වෙන වෙන වශයෙන් තැන් තැන් වල තමයි ඉන්නේ. ඒතර අපි දන්නේ නැහැ මේ කවුද කියලා. එතකොට එහෙම දන්නේ නැති වුනහම අපි ඉතින් ඒක දත්තයක් නේ අපිට හිතා ගන්න බෑ කවුද කියලා. හැබැයි ඒගොල්ලෝ එකම ගෙදරක ඉන්නවනම් අපිට බලා ගන්න පුළුවන් මේ එකම ගෙදර ඉන්න අයියලා අක්කලා නංගිලා මල්ල සෙට් එකක් කියලා. ආන් ඒ වගේ තමයි. අපි වෙනම වෙන වෙන වශයෙන් ගත්තට පස්සේ අපිට අඳුර ගන්න බෑ මේගොල්ලෝ කවුද කියලා. හැබැයි එකතු කරලා සකස් කරලා ගත්තම මේ පවුලේ කට්ටිය කියලා අඳුර ගන්න පුළුවන්. දැන් දුවල පුතාලා තේරෙනවා ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා. අපි අච්චුපතේ තව උදාහරණයක් තියෙනවා. අපි අච්චුපතේ උදාහරණයක් යමු. අච්චුපතේ තියෙන ඊළඟ උදාහරණ තමයි දුවේ පුතේ මේ ඒකේ කියනවා ජාතික හැඳුනුම්පතක් ගත් විට එහි එක් එක් සංඛ්‍යා වෙන වෙනම සැලකුවාට පස්සේ අර්ථයක් ගන්න බැයිලු. ඒකේ අංක පෙටි ස්ථාන විශේෂණය කරාට පස්සේ පුද්ගලයා පිළිබඳ තොරතුරක් ගන්න පුළුවන්ලු. එහෙම එකක් කියනවා. හරි. අපි බලමු මොකක්ද මේ කියන්නේ කියලා. පතර දුවේ පුතේ දැන් සාමාන්‍යයෙන් ගත්තම අපිට මේ ජාතික හැඳුනුම්පත ගත්තම අපිට සාමාන්‍යයෙන් ඒක දැන් අපේ ජාතික හැඳුනුම්පත් තියෙනවානේ. ඊළඟට අම්මලාගේ ජාතික හැඳුනුම්පත් වල දුවල පුතාලා දැකලා ඇති ඒකේ V අකුරක් තියෙන අන්තිමට. අපේ ජාතික හැඳුනුම්පතේ V අකුරක් නැහැ. හරි. ඒ දුවල පුතාලා දැකලා තියෙනවානේ. එතකොට අම්මලාගේ ජාතික හැඳුනුම්පත වෙනස්. අපේ ජාතික හැඳුනුම්පත වෙනස්. අපිට තියෙන කාඩ් එකක් අම්මලාට තියෙන අර ලැමිනේට් කරපු එකක්. දුවල පුතාලා දැකලා ඇති මේක මේ. අනිවාර්යෙන් දැන් අලුතෙන් හිතන්නකෝ දැන් අම්මලා තාත්තලාගේ ඩෙන්ටිටි කාඩ් එක නැති වුණා කියලා. ආන් එහෙම නැති වුණොත් දැන් ඉන්නේ කාඩ් එකක්. දැන් අර කලින් විදිහට V අකුරක් එක්ක නෙමෙයි දැන් අර. ඒ කියන්නේ දැන් ඉන්නේ කාඩ් එක තමයි. ඒ වුණාට ඉස්සර හැඳුනුම්පත් වල ආවේ V අකුරක් එක්ක. හරි. දුවල පුතාලා ඒක එහෙම දැකලා නැත්නම් අම්මලා තාත්තලාගේ ඉල්ලලා බලන්න බලා ගන්න පුළුවන්. හරිද? හරි. එතකොට සාමාන්‍යයෙන් දුවේ පුතේ දැන් අපේ ඩෙන්ටිටි කාඩ් එකක් ගත්තම දැන් උදාහරණයකට දුවගේ හරි පුතාගේ හරි ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් එක ගන්නකො. ඔයාලා ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන නැත්තේ මොකක් හරි දැන් උපන්න අවුරුද්දත් එක්ක 2008යි 23යි 45යි 657 වගේ මොකක් හරි ගන්න අපිට ගන්න පුළුවන් මේක එක ඉලක්කමක් මේ දෙවෙනි ඉලක්කම මේ තුන්වෙනි ඉලක්කම මේ 4 මේ 5 6 7 8 9 10 කියලා මේ විදිහට ඉලක්කම් ටිකක් තියෙනවා. එතකොට මේ මෙතන 7 අවුල් ඉතියලිය තියෙන්නේ. හරි. එතකොට මෙතන 7 කියලා තියෙනවා මේ 11 වෙනි ඉලක්කම මේ විදිහට. මේ විදිහට ඉලක්කම් පෙළයක් තියෙනවා. හැබැයි මේක ඩෙන්ටිටි කාඩ් එකේ ඉලක්කම් ටිකන අපිට මේ ටික බැලුවා කියලා මොකුත් අදහසක් ගන්න බෑ. හැබැයි අපිට මේ මුල් 8 එකතු කරාට පස්සේ දුවල පුතාලාගේ උපන් වර්ෂය එකෙන් ගන්න පුළුවන් උපන් වර්ෂය. මේක අපිට උපන් වර්ෂය ගන්න පුළුවන්. තේරෙනවද දුවල පුතාලාට? ආන් මේ විදිහට මේ ඩෙන්ටිටි කාඩ් එක දැන් නිකම් මේ ඉලක්කම් ටික තිබ්බොත් නිකම් ඉලක්කම් පේලියක්. හැබැයි අපි මේක ගොනු කරොත් මුල් ඉලක්කම් හතර ගොනු කරොත් අදාළ පුද්ගලයාගේ උපන් වර්ෂය අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් ඩෙන්ටිටි කාඩ් නම්බර් එක අහනවා කවුරුත් අපි කියනවා මේ ලියා ගන්නව 20.8234657 කියලා. එයා ඒක ලියාගෙන එයාට බලන්න ඕන මෙයාගේ උපන් දිනේ කවද්ද කොයි අවුරුද්දද කියලා. එතකොට අපි කොහොමද ඒක බලන්නේ? මුල් ඉලක්කම් හතර එකතු කරාම එනවා 2000 කීයද කියලා. ආන් එක තමයි යාගේ උපන් වර්ෂය. එතකොට දුවේ පුතේ පරණ ඩෙන්ටිටි කාඩ් වල ඒ කියන්නේ අපේ අම්මලා සීයලා එයාලගේ ඩෙන්ටිටි කාඩ් වල මෙහෙම සිද්ධියක් නෙමෙයි. එයාලගේ V අකුරක් තිබ්බා. හරිද? එයාලගේ V අකුරක් තිබුණා. උදාහරණයක් විදිහට මෙහෙම ගන්නකො. 75යි 40යි 235යි V. එතකොට දුවේ පුතේ අම්මලාගේ පරණ ඩෙන්ටිටි කාඩ් වල මුල් ඉලක්කම් දෙකෙන් ගන්නෙ මේ දෙකෙන් ගන්නෙ උපන් වර්ෂය. ඒකට අපි මුලට දා ගන්න ඕනේ. මේ දැන් අපේ කියන කෙලින්ම කියනවනේ 2000 ගාන කීය කියලා 2005ද 2020 ඒ කියන්නේ දැන් අලුත් ඉපදුන ළමයින්ට නම් 2020 ඉපදුන ළමයින්ට ඩෙන්ටිටි නෑ. මං කිව්වේ එහෙම ඒ වයසට ආවට පස්සේ. එතකොට දුවේ පුතේ දැන් අම්මලයි තාත්තලයි ඒ වෙයි තියෙන කෙලින්ම මේක උපන් වර්ෂයට ගන්න මේ පළවෙනි එක. මේක උපන් වර්ෂය වෙන්නේ. මේ උපන් වර්ෂය අපි ඉස්සරහට දා ගන්න ඕනේ. ඉතින් 2000 ගණන් වල නේද 2073 2073. උතර මේ ඩෙන්ටිටි කාඩ් එකයි තියන්නේ 2073 තමයි ඉපදිලා තියෙන අපිට දැන්
අම්මා හරි තාත්තා හරි කොහේ හරි ගිහිල්ලා identity card එක දුන්නොත් අරන් බලන්න පුළුවන්. හරි 2073 ඉඳන් ඉපදිලා තියෙන්නේ. ඔතකොට දුවේ පුතේ මෙතන බලන්න පුළුවන් මේ identity card එක දැන් හිතන්නකො ඔන්න දුවල පුතාලා identity card එක ගන්නවා. අම්මගේ identity card එක අරගෙන ගිහිල්ලා කියනවා. ඊට පස්සේ කියනවා මේක තාත්තගේ identity card එක අම්මගේ එක තිබුණේ නැහැ. ඒක නිසා මම තාත්තගේ එක අරන් ආවා කියලා කියනවා. ඒතකොට අම්මයි තාත්තයි දෙන්නම එකම අවුරුද්ද ඉපදිලත් තියෙනවා කියලා කියන්නකො. හැබැයි ඒ identity card එකේ අපිට හොයන්න පුළුවන් මෙයා මේ ස්ත්‍රීයද පුරුෂද? ඒතර අම්මා නම් ස්ත්‍රී, තාත්තා නම් පුරුෂනේ. ඒක බලන්න පුළුවන්. එතකොට ස්ත්‍රී හරි පුරුෂ නම් හරි එතකොට මෙන්න මෙතන ඊළඟට මේ මුල් ඉලක්කම් දෙකෙන් පස්සේ තියෙන ඊළඟ ඉලක්කම මෙන්න මේ ඉලක්කම බිඳුවත් හතරත් අතර නම් එයා පිරිමි. හරි? බිඳුවත් හතරත් අතර නම් එයා පිරිමි. හරිද? ඊළඟට පහත් නවයත් අතර නම් එයා ගැහැණු. පිරිමි නැත්නම් ගැහැණු. අපිට ස්ත්‍රී පුරුෂ භාවය බලා ගන්න පුළුවන්. දැන් මෙතන නම් තියෙන හතර ඒ කියන්නේ පිරිමි ඩෙන්ටිටි කාඩ් එක. පුරුෂයෙක්ගේ ඒ කියන්නේ කවුරු හරි පිරිමි කෙනෙක්ගේ ඩෙන්ටිටි කාඩ් එක. ඔතන හත වගේ තිබ්බනම් ඒක ගැහැණු කෙනෙක්ගේ ඩෙන්ටිටි කාඩ් එක. මේවා නම් දුවේ පුතේ විභාග වලට අහන්නේ නිකන් දැනගන්න මතක තියාගන්න නිකන් අපිට කියන ඩෙන්ටිටි කාඩ් එකේ මේ තියෙන්නේ දත්ත ටික 7 කියලා ඉලක්කමක් තියෙනවා 5 කියලා ඉලක්කමක් තියෙනවා 4 කියලා ඉලක්කමක් තියෙනවා 0 කියලා ඉලක්කමක් තියෙනවා. අපිට මේ ටික ගොනු කරාට පස්සේ මුල් ඉලක්කම් දෙක අයින් කරන් උපන් වර්ෂය ගන්න පුළුවන්. අදාළ නම්බර් ඩෙන්ටිටි කාඩ් එකයි තියෙ එක්කෙනාගේ ඊළඟ ඉලක්කම ගත්තට පස්සේ ආ ස්ත්‍රීද පුරුෂද කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ එහෙම තමයි අපිට දත්ත සහ තොරතුරු වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන් සහ දත්ත සහ තොරතුරු වෙන වශයෙන් ගත්තම ඒවා වෙන දත්ත ටික අරගෙන තොරතුරු වෙද්දි දත්ත තොරතුරු වලට කන්වර්ට් වෙද්දි මොනවද වෙන්නේ කියලා මේක විභාගයට අහන්නේ නැහැ දුවල පුතාලාගෙන් මේ 0.4 පිරිමිද එහෙම අහන්නේ නැහැ. හරි? ඒවා අහන්නේ නැහැ. ඒවා අහන්න තරම් එහෙම නැහැ. ඊට වඩා දේවල් ගොඩක් තියෙනවා IT විෂයේදී අහන්න. මේක මම කිව්වේ මේ දත්ත සහ තොරතුරු තේරුම් ගන්න අවශ්‍ය නිසා. ඒකයි මම මේක මෙච්චර පැහැදිලි කරලා දුන්නේ. මේ තියෙන දත්ත ටිකක් නේ. 7 කියලා ඉලක්කම, 5 කියලා ඉලක්කම, 4 කියලා ඉලක්කම, 0 කියලා ඉලක්කම, 2 කියලා ඉලක්කම, 3 කියලා ඉලක්කම, 5 කියලා ඉලක්කම, V කියලා අකුරක්. හරි? එහෙම තියෙනවා. ඒකේ මුල් මේ ටික එකට ලියලා මුල් දෙක අයින් කරාට පස්සේ අපිට උපන් වර්ෂය ගන්න පුළුවන්. ඒක තොරතුරක් ඒ අදාළ කෙනාගේ. ඊළඟට අපිට ඊළඟ ඉලක්කම ගත්තට පස්සේ අපිට ගොල්ලන්න පුළුවන් එයා ගැහැණුද පිරිමිද කියලා ඒක තොරතුරක්. එතකොට දත්ත වලින් තොරතුරු වෙන් කරගන්න මේ විදිහට. එතකොට සකස් කරලා ගොනු කරලා අපිට පුළුවන් තොරතුරු ගන්න. ඩෙන්ටිටි කාඩ් එක නම් මෙයාගේ ඉපදුන අවුරුද්ද අපිට කියන්න පුළුවන් ඒක තොරතුරක්. එයා ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා අපිට කියන්න පුළුවන් ඒක තොරතුරක්. එහෙම තියෙනවා. නැත්තම් නිකම් ඉලක්කම් ගොඩක් තියෙනවට වඩා අපිට ඒක එකතු කරාට පස්සේ අපිට කියන්න පුළුවන් උපන් වර්ෂය වගේ දේවල්. ඒවට තමයි දුවේ පුතේ තොරතුරු කියලා කියන්නේ. එහෙනම් දුවේ පුතේ පළවෙනි වීඩියෝ එක මෙතනින් ඉවරයි. දුවල පුතාලා දෙවෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. දැන් මේ පළවෙනි වීඩියෝ එක ටිකක් දික් වුණා. මොකද මේකේ මම විෂය ගැන හැඳින්වීමක් කරා. මම තව කියන්නේ නැහැ. මොකද නැත්තම් දික් වෙනවා. විෂය ගැන හැඳින්වීමක් කරා. පළවෙනි පාඩම ගැන හැඳින්වීමක් කරා. පළවෙනි පාඩමේ පළවෙනි කොටසේ පොඩි කොටසක් ඉවර කරා. ඒ කියන්නේ පළවෙනි අනුමාත්‍රිකාව අපි ඉවර කරා. ඉතින් දුවල පුතාලා මට මේ වීඩියෝ එක බැලුවට පස්සේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. කොහොමද වීඩියෝ හොඳද තේරුණාද? මොනවද තව එකතු වෙන්න ඕන? ඒ වගේ දේවල් දාන්න. මේ වීඩියෝ එක ටිකක් දික් වුණා. කමක් නැහැ කොහොම හරි බැලුවා. ඊළඟ වීඩියෝස් මම මෙච්චර දික් කරන්නේ නැහැ. මම ෂෝට් විදිහට ගේනවා. මේක ඉතින් අර විෂය ගැනත් හැඳින්වීමක් දීලා පාඩම ගැනත් හැඳින්වීමක් දීලා කරන නිසායි දික් වුනේ. එහෙනම් දුවේ පුතේ සුබ දවසක්. අපි දෙවෙනි වීඩියෝ එකත් එක්ක හම්බෙමු. එතකන් හැමෝටම ආයුබෝවන්.